සියලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ඇත්තටම નિયમિત වේලාවට නෙවෙයි අපිට මේ සාකච්ඡාව ආරම්භ කරන්න සිද්ධ වුණේ. ඒ පිළිබඳව අපි වාසන සියලු දෙනාගේම ප්‍රථමයෙන්ම සමාව භජනය කරනවා. මොකද මේ අපි අපේ මාරට මේක පටන් ගන්න උත්සාහ ගත්තා. ඔව්. අපේ ආගමේ ඒකේ ප්‍රමාදය ඇත්තටම මගේ ප්‍රමාදයක් තිබුණේ. ඒක කියන්න ඕනේ මේ ඉතින් විශ්වාසනාම්බුගේ ප්‍රමාදයක් නෙවෙයි. අපි මේ සාකච්ඡාවට අපි මේ ප්‍රවේශ වෙමු. ඇත්තටම දැන් අපි දන්නවා දැන් සමාජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේවල් එක්ක ලිංගිකත්වයේ සම්බන්ධව කතිකාව ඇත්තටම සමාජයේ මේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ කතිකාව ඇතුලේ අපි දැක්ක දේ තමයි ලිංගික අධ්‍යාපනය කියන කාරණාව දේශපාලනික අර්ථයකට අරන් එනවා මිසක මේ සම්බන්ධව ඇත්තටම ගැඹුරු කියවීමක් ගැඹුරු කතිකාවතක් ආරම්භ කරන්න දෙපාර්ශ්වයම ආණ්ඩුව පැත්තෙන් හෝ විපක්ෂයේ පැත්තෙන් හෝ කවුරුත් හෝ වෙනත් ඇකඩමියාව වෙනත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරද්දී අපේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතිකාවතක් සමාජ දැනුවත් කිරීමක් සිද්ධ කරන්න. හැබැයි කිසිම පාර්ශවයකින් මේ සම්බන්ධව ඇත්තටම කතිකාවතක් ආරම්භ වුණේ නැහැ. ඒක නිසා අපි කල්පනා කරපු දේ තමයි මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව අපි දන්නා බෞද්ධ භික්ෂුවක් හැටියට මම අපිට කුඩා කාලේ ඉඳලා ඇත්තටම ලිංගික අධ්‍යාපනය විනය පිටකයේ ආශ්‍රයෙන් අපිට ලබා දුන්නා. සම්පූර්ණ ඒ කියන්නේ බෞද්ධ තේරවාදී බෞද්ධ විනය පිටකයේ කියන්නෙම සම්පූර්ණයෙන්ම පැහැදිලිවම ඇත්තටම මේ අධ්‍යාපනයේ අග්‍රස්ථානයේ හැටියට කියන්න පුළුවන්. මොකද වෙන කිසිම ධර්ම ග්‍රන්ථයක් අන්‍යාගමික මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා සොරැස්ට්‍රියානු වේවා විවිධ දර්ශනවාදයන කොන්ෆියුසියස් දහම තියෙනවා තාවවාදෝ තියෙනවා ඒ කිසිම දර්ශනවාදයක ඉගැන මෙතරම් පුළුල්ව ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ලිංගිකත්වය සම්බන්ධව සාකච්ඡා කරලා නැහැ බෞද්ධ විනය පිටකේ තරම්. ඉතින් ඒක නිසා තේරවාදී බෞද්ධ රටක් හැටියට ලිංගිකත්වය සම්බන්ධව කතිකාව මේ සමාජ විරෝධයක් හැටියට එහෙම නැත්නම් ඒක ටිකක් තහනම් මාතෘකාවක් හැටියට පත් කරන එකම ඇත්තටම මේ ඒක පැත්තක මෝඩ වැඩක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මොකද තේරවාද බෞද්ධ විනය කියන්නෙම ඒකේ ආරම්භක පරාජිකා පාළියේ ඉඳලා නිකුත් ඒවා විමර්ශනය කරලා බලපුවන් පස්සේ ලිංගිකත්වයේ සම්බන්ධව තමයි අංක 1ට කතා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ කියන්නේ දැන් මේ බෞද්ධ සංස්කෘතිය බිඳෙනවා වගේ කතිකාවත් කවුරු හරි කතා කරනවා නම් මම හිතනවා ඇත්තටම මුලින්ම තේරවාද විනය පිටකය බලන්න ඕනේ කියලා. ඒතර සරල පැහැදිලි කිරීමක් මුලින්ම මම කරන්න කැමතියි මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම දැන් ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ හුදෙක් මේ ශාරීරික ක්‍රියාවලියක් ගැන ඉගෙනීම පමණක් නෙවෙයි. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ යහපත් සෞඛ්‍ය, ආකල්ප, ආරක්ෂාව තහවුරු කරන පුළුල් විෂය පද්ධතියක් තමයි ඇත්තටම ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් මේකේ කොටස් ගණනාවක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මූලිකම කාරණාව තමයි සෞඛ්‍ය සහ ආරක්ෂාව. තොටවත්ත මහත්මයාට කියන්න ලෝකයේ ප්‍රථම HIV රෝගියා 1959 කොංගෝවෙන් තමයි හොයාගත්තේ. ඒ වගේම තමයි 1981 ලෝකෙම HIV සම්බන්ධව දැනගත්ත ඇමරිකාවේ ආසාදිතයෝ විශාල පිරිසක් හමුවීමත් එක්ක 1986 තමයි ලංකාවේ ප්‍රථම HIV රෝගියා හම්බුනේ. එයා විදේශ ජාතිකයෙක්. 1987 දී ශ්‍රී ලාංකිකයෙක්ම පළමු ලාංකිකයා හොයාගත්තා HIV රෝගය වැළඳිලා. ඉතින් මේ කතා කරන මොහොත වෙන විටත් ඒ කියන්නේ 2005 වර්ෂයේ තෙවන කාර්තුවේදී තෙවන කාර්තුව දැන් ඉවර වෙලා ඉවරයි. ලංකාවෙන් වාර්තා වෙලා තියෙන සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 7168ක්. එතකොට මේක සෙල්ලමක් නෙවෙයි. ඒකෙනුත් වයස අවුරුදු 15ත් 24ත් අතර වයස් පරතරේ ඉන්න අය තමයි වැඩි. වගේම තමයි බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම ඒ කියන්නේ HIV ආසාදිතයෝ වාර්තා වෙන පළාත බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම HIV ඒ වගේම ගොනෝරියා, සයිෆිලිස්, ඒ වගේම ලිංගික ඉන්නන්, හර්පීස් රෝගීන් 20000ක් 25000ක් අතර ප්‍රමාණයක් මේ වර්ෂයකට ලංකාවේ වාර්තා වෙනවා. ඒක නිසා මේ ලිංගික අධ්‍යාපනය කියන එක හෝ ලිංගිකත්වය කියන එක තවදුරටත් විහිළුවක් නෙවෙයි ලාංකීය සමාජෙ. ඒ වගේම තමයි ලිංගික අධ්‍යාපනයේ දෙවෙනි කාරණාව තමයි අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීම.
දැන් අපි දන්නවා විශේෂයෙන්ම කුඩා දරුවන්ට තරුණ පිරිසට තමන්ගේ ශරීරය පිළිබඳ අයිතිය හඳුනා ගැනීමටත් ඒ වගේම නුසුදුසු ස්පර්ශයන් සහ ලිංගික අපයෝජන හඳුනාගෙන ඒවායින් වැළකීමටත් අවශ්‍ය ශක්තිය හම්බෙන්නේ මේ ලිංගික අධ්‍යාපනය ලබා දුන්නා පස්සේ. ඉතින් විශේෂයෙන්ම ඛේදජනකම කාරණාව තමයි දැන් මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව භීතිකාවක්ම වන උදවිය මන් දන්නේ මේක මේ කතා කරන්නේ නැද්ද එක්කෝ ඒගොල්ලෝ අධ්‍යයනය කරන්නේ නැද්ද කියලා මේ පොලිස් දත්ත සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත අනුව 8000ත් 10000ත් අතර ප්‍රමාණයක් මේ ලිංගික අපයෝජන වාර්තා වෙනවා ලංකාවේ. එතකොට මේ ඒකයි මේ සෙල්ලමක් නෙවෙයි. අනික් කාරණාව තමයි මිත්‍යා මත දුරු කිරීම. කියන සමාජයේ පවතින වැරදි මත තියෙන වගේම අන්තර්ජාලය හරහා ලැබෙන විකාර විශාල අපි විකෘති තොරතුරු හම්බුනේ සිග්නල් වල පොඩි ගැටලුවක් තියෙන ගතියක් තියෙනවා වරින් වර. නැහැ හොඳට ඇහෙනවා මම හිතන්නේ. ඒ වගේම සමාජයේ පවතින වැරදි මිත්‍යා මත අන්තර්ජාලය හරහා ලැබෙන විකෘති තොරතුරු සහ මිත්‍යාවන් වෙනුවට විද්‍යාත්මක සහ නිවැරදි කරුණු තේරුම් ගැනීමට ඇත්තටම රටකට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව ගෞරවනීය සම්බන්ධතා ගොඩනැගීම. ඒ කියන්නේ අන් අයගේ කැමැත්ත, ඒ වගේම පුද්ගල පෞද්ගලිකත්වය සහ සීමාවන්ට ගරු කිරීම වගේ මානුෂීය ගුණාංග වර්ධනය කිරීමටත් ඇත්තටම මේ ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි අර ප්‍රචණ්ඩත්වයෙන් තොර ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා පවත්වා ගන්න මේ ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මානසික සහ ආවේගාත්මක පරිණතභාවය. ඒ කියන්නේ නව යෞවනයේදී සිද්ධ වෙන දන්නවා ශාරීරික හෝමෝනමය වෙනස්කම් පිළිබඳ කලින් දැනුවත් වීම ඇතුළේ. ඒ වෙනස්කම් බියක් හෝ ලැජ්ජාවක් නැති අර සාමාන්‍ය දෙයක් ලෙස බාරගන්න දරුවට හැකියාවක් හම්බෙන්නේ ඇත්තටම ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම ඇතුළේ. ඉතින් ඒක නිසා මේ ලිංගික අධ්‍යාපනය කියන එක ඊටාම වැදගත් කාරණාවක් තමයි රටකට. දැන් අපි කල්පනා කරමු දැන් මේ පාසල් පද්ධතියට මේක ඇතුළත් කිරීම සම්බන්ධව විවිධ කතිකාවත්තාවනේ. දැන් ඇත්තරම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එක සහ UNESCO වැනි ආයතන හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය. එතකොට මේ විස්තීර්ණ ලිංගික අධ්‍යාපන සංකල්ප ඇත්තරම ලෝකේ බොහෝ රටවල් වල පාවිච්චි කරනවා. comprehensive sexuality education කියලා CSC සංකල්පය මේක ගොඩාක් රටවල් වල පාවිච්චි කරන ඇත්තටම සංකල්පයක්. එතකොට මේ සම්බන්ධවත් මම හිතනවා යම්කිසි අවබෝධයක් ලබා දෙන එක කොහොමද මේ කියන්නේ මේ රටවල් වල අධ්‍යාපනය තුලේ ලිංගික අධ්‍යාපනය කොහොමද දරුවන්ට ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධව මම හිතනවා යමක් දැනුවත් කිරීම අපේ අසන්නන්ට වැදගත් වෙනවායි කියලා විශේෂයෙන්ම තමයි දැන් ওই අධ්‍යාපනය ලබා වයස් මට්ටම් සීමාව මේ බෙදලා තියෙනවා මේ රටවල් වල මූලික මට්ටම තමයි අවුරුදු 5ත් 10ත් අතර මට්ටම. දැන් මේකෙදි දරුවෙක්ට උගන්වන දේවල් තමයි කියන්නේ ශරීර කොටස් රහස් ප්‍රදේශ අන් අයට ඇල්ලීමට නොදිය යුතු තැන් ඒ වගේම හොඳ ස්පර්ශ සහ නරක ස්පර්ශ. දැන් මේකේ රීතියක් තමයි ඇත්තටම ඔය දැන් අර කවර පීනත් අඳින අර ස්විමින් කිට් එකේ තියෙන්නේ. ඒ ස්විමින් කිට් එකේ අර ආවරණය වෙලා රීතියක් හැටියට තියෙන අර ආවරණය වෙලා තියෙන ප්‍රදේශ කවුරු හරි අල්ලන්න එනවා නම් ඇත්තට මේක අපයෝජනයක් හැටියට තමයි ගණන් ගන්නේ. ඒ වගේම තමයි මේකේ කනිෂ්ඨ ද්විතීක මට්ටම තියෙනවා අවුරුදු 11ත් 14ත් අතර වයස් ප්‍රමාණය. මේකෙදි උගන්වනවා ඒ කියන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම්. ඒ කියන්නේ ඔසප් චක්‍රය, ස්වප්න මෝචනය, ගැහැණු සහ පිරිමි දරුවන්ගේ ශරීරයේ සිදුවන භෞතික වෙනස්කම්. ඒ වගේම තමයි උගන්වනවා ප්‍රජනන පද්ධතිය. ඒ කියන්නේ දරුවෙක් පිළිසඳ ගන්න ආකාරය පිළිබඳ මූලික විද්‍යාත්මක අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව හැඟීම් පාලනය. කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය හා හැඟීම් කළමනාකරණය මේකෙදී උගන්වනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ආරක්ෂා. දැන් අපි දන්නවා ඉතාලම ලංකාවෙත් වාර්තා වෙච්ච දේ තමයි TikTok වගේ සමාජ මාධ්‍ය ජාල ඇතුලේ කුඩා ළමුන් ලිංගික අපයෝජනයට ලක්වන කාරණා. ඉතින් ඒක නිසා මේ සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධවත් ඇත්තටම මේ කුඩා ළමයින් ඉඳලා වැඩිහිටියා දක්වා මම හිතන්නේ ලොකු නොදැනුවත්භාවයක් තියෙනවා. ඉතින් මේක මේ සමාජ මාධ්‍ය ආරක්ෂාව සම්බන්ධවත් ඇත්තට මේ ලිංගික අධ්‍යාපනය ඇතුලේ රටවල් වල දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි අවස්ථාව ජ්‍යෙෂ්ඨ ද්විතීක හා ඉහළ මට්ටම කියලා. ඇත්තට මේකෙදි අවුරුදු 15ත් 18ත්
අතර වයස් ප්‍රමාණය මේකෙදි මේ ඕනෑම සම්බන්ධතාවයකදී අනිකාගේ කැමැත්ත ලබා ගැනීමේ වැදගත්කම සම්බන්ධ උගන්වනවා දරුවන්ට. ඒ වගේම තමයි ගැප් ගැනීම් පාලනය සහ උපත් පාලනය සම්බන්ධව දරුවන්ට උගන්වනවා. ඒ වගේම ලිංගික සෞඛ්‍යය කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හා ඒවායින් ආරක්ෂා වෙන ආකාරය පිළිබඳවත් ඇත්තටම මේ වයස් සීමාව ඇතුළේ ලිංගික අධ්‍යාපනයේදී ලෝකේ ලබා දෙනවා. ඒ වගේම තමයි තීරණ ගැනීම. ඒ කියන්නේ පෙළඹවීම් හමුවේ නොසැලී ශක්තිමත්ව තමන්ගේ මනස පවත්වා ගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධවත් ඇත්තටම මේකෙදි උගන්වනු ලබනවා. දැන් එතකොට දැන් මේකෙත් විශේෂම කාරණාවක් සඳහන් කරන්න ඕන දේ තමයි දැන් එතකොට එක එක රටවල් වල ලිංගික අධ්‍යාපනය ලබා දෙන ක්‍රම වෙනස්. විශේෂයෙන්ම දැන් නෙදර්ලන්තය ඒ වගේම ස්වීඩනය වගේ රටවල් වල ඇත්තටම ලිංගික අධ්‍යාපනය කියන එක වඩා විවෘතව ඒගොල්ලෝ ලබා දෙනවා ළමයින්ට. හැබැයි සිංගප්පූරුව සහ ජපානය වගේ රටවල් වල යම්කිසි සීමා ඇතුලේ තමයි ඇත්තටම මේ විශේෂයෙන්ම මේ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න. දැන් සිංගප්පූරුවේ එහෙම විශේෂයෙන්ම තොටවත් මහත්මයාට කියන්නේ ඒ කියන්නේ දෙමාපියෝ අකමැති නම් එහෙම අර තමන්ගේ දරුවා ඒ ලිංගික අධ්‍යාපනය උගන්වන ඒ විෂය පද්ධතියෙන් අයින් කරගන්නත් ඇත්තටම මේ හැකියාව සිංගප්පූරු අධ්‍යාපනය ඇතුලේ ලබා දෙනවා. දැන් මේකේ මේ එක සංසන්දනාත්මක දෙයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව තමයි දැන් සිංගප්පූරුව සහ ජපානයේ මේ ලිංගික අධ්‍යාපනයේ විධිමත් ලෙස ලබා දෙනවා. ඒ වගේම තමයි දැන් ওই ලිංගික සතුට සම්බන්ධයෙන් දැනුමක් අර නෙදර්ලන්තයේ ස්වීඩනය වගේ රටවල් වල ලබා දුන්නට ජපානයේ සිංගප්පූරුව වගේ රටවල් වල බොහෝ විට රෝග සහ ආරක්ෂාවට තමයි සීමා කරන්නේ. ඒ වගේම තමයි පවුල සාරධර්ම සහ වගකීමට මුල් තැනක් දෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරුව වගේ රටවල් වල අර විවාහයට කලින් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුදුසු නැහැ කියන කාරණාව සම්බන්ධව ඇත්තටම අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙනවා. ඉතින් ඒගොල්ලෝ අර විවාහයෙන් පස්සේ ලිංගික සම්බන්ධතා තමයි ප්‍රායෝගික සහ ගුණාත්මක පවුල සහ සාරධර්ම සුරක්ෂිත වෙන්නේ ඒ වගේ තත්ත්වයන් ඇතුලේ කියන කාරණාව ඔවුන් ලබා දෙනවා. විශේෂයෙන්ම ඇත්තටම මේ LGBTQ අධ්‍යාපනය නම් සිංගප්පූරුවේ ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ස්වභාවික උදාහරණයක් විදිහට ගත්තොත් අර ගැහැණිය සහ පිරිමියා කියන සම්බන්ධයට මූලිකත්වයක් දෙනවා මිසක ඇත්තටම සිංගප්පූරුව වගේ රටවල් වල අර LGBTQ අධ්‍යාපනය සම්බන්ධව ලොකු නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. එතකොට අපේ මාතෘකාවට මම හිතන්නේ දැන් අපි පැමිණිය යුතුයි. ඇත්තටම දැන් විශේෂයෙන්ම මේ සාකච්ඡාවට මේ ටිකක් කියලාම මම කැමතියි තොටවත්ත මහත්මයාට බාර දෙන්න. මොකද දැන් මේ පෙරදිග සංස්කෘතිය ඇතුලේ විශේෂයෙන්ම දැන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ දැන් ওই ශ්‍රී ලංකාවේ ඉන්දියාවෙත් මහාරාෂ්ට්‍ර වගේ පළාත්වල විශේෂයෙන්ම දැන් මේ කියන්නේ ලිංගික අධ්‍යාපනයට වඩා නවයෝන්මිය අධ්‍යාපනය වගේ වචන ඇතුලේ තමයි ඉන්දියාවේ බොහොම සීමා සහිතව ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ. එතරම් ඉන්දියාවේ කියන්නේ ස්ත්‍රී දූෂණ බහුලව සිද්ධ වෙන රටක් බවට පත් වෙලා තියෙන. ඒකට හේතුව තමයි සංස්කෘතික හා ආගමික ගැටලු නිසා තමයි ලිංගික අධ්‍යාපනය සීමා කරන්න ඉන්දියාවේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවෙත් ඔය ගැටලුවම තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ලාංකීය සමාජයේත් අර ලිංගිකත්වය කියලා කියන්නේ අර ලැජ්ජා සහගත රහසිගත දෙයක් වගේ මතයක් මේ ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේක මම හිතනවා ඇත්තටම ඊටාම ගැටලු සහගත තත්ත්වයක් කියලා. ඒ ලිංගිකත්වය අර මේ රහසිගත අර කතා කිරීම පව් වගේ සංකල්ප ඇත්තටම ආවේ වික්ටෝරියානු සංස්කෘතියත් එක්ක. ඊට කලින් ඇත්තටම මේ ලංකාවේ සහ ඉන්දියාවේ මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව වඩා පුළුල්ව සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රන්ථ සහ ශාස්ත්‍රීය අධ්‍යාපනය ඇතුළේ. කියන්නේ ඉන්දියාවේ ලියවිච්ච බොහොම අග්‍රගණ්‍ය කෘතියක් හැටියට දක්වනවා වාත්සායනයන්ගේ කාම සූත්‍රය. ඉතින් ඒකේ ලිංගිකත්වය කියන්නේ අර විනෝදයක් විතරක් නෙවෙයි ජීවිතේ ප්‍රධාන අරමුණු හතරෙන්. ඒ කියන්නේ අර්ථ ධර්ම කාම මෝක්ෂ කියන ඒ ප්‍රධාන අරමුණු හතරෙන් එකක් හැටියට ඇත්තටම වාත්සායනයන්ගේ කාම සූත්‍රයක හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි මීට අමතරව අනංග රංග සහ රති රහස්‍ය කියලා කෘති දෙකක් ඉන්දියාවේ රචනා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇතුළෙත් ඇත්තටම මේ ලිංගික අධ්‍යාපනය ලබා දීම වඩා විවෘතව පුළුල්ව ඒ වගේ සිද්ධ කරලා. ඒ වගේම තමයි කැටයම් සහ චිත්‍ර කලාව, ඒ කියන්නේ කාජුරාහෝ වගේ ඒ කැටයම් නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම ලිංගික අධ්‍යාපනය කොච්චර පුළුල්ව
ලබා දීලා තියෙනවාද කියලා කාරණාව ඉතාම පැහැදිලි. ඒ වගේම තමයි ලංකාවේ අර කුලසිරිත් සහ ගෘහස්ත අධ්‍යාපනයක් දුන්නේ. ඇත්තටම අර මල්වරු නම් පස්සේ ඉස්සර ඒ කියන්නේ ශරීරය රැක්ගත යුතු ආකාරයේ පිරිසුදුකම සම්බන්ධව ඇත්තටම අධ්‍යාපන ක්‍රියාවලියක් මේ තිබ්බා. හැබැයි අද ඒ කාරණා මේ වෙනස් වෙමින් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ආයුර්වේදයේ සහ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව කියන පැරණි හෙළ වෙදකම මම හිතන්නේ තොටවත් මහත්මයා ඒ කාරණා තවත් විස්තරණ වශයෙන් සඳහන් කරා. ඒ කියන්නේ වාජීකරණ කියලා වෙනම අංශයක් පැවතුනා. ඒ කියන්නේ ලිංගික ශක්තිය වර්ධනය කිරීම, වඳභාවයේ දුරු කිරීම සහ ලිංගික පද්ධතියේ නිරෝගීභාවය පවත්වා ගැනීම සම්බන්ධව තමයි අතන මේකේ දියුණු දැනුමක් මේ ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි සාහිත්‍ය හා කාව්‍ය ලංකාවේ දැන් සද්ධර්මාලංකාරය අරගෙන බලපුවම පස්සේ අශෝකමාලා වර්ණනය, ඒ වගේම තොටගමේ රාහුල හාමුදුරුවන්ගේ කාව්‍ය අරගෙන බලපුවම පස්සේ ඒව ඇතුලේ ලිංගිකත්වය කොහොමද කතා කරලා තියෙන්නේ කියන දේවල් ඊටාම විවෘතයි. හැබැයි මේ අපේ ඉතිහාසඥයන් සහ මේ සමාජ විද්‍යාඥයන් කියන ආකාරයට ඇත්තටම වික්ටෝරියානු සංස්කෘතියත් එක්ක ඒ සංස්කෘතිය හඳුන්වලා දුන්න රටවල් ඒ වගේම දැන් මිදිලා අපේ අය සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා දැන් මේ ආරක්ෂා කරන්නේ වික්ටෝරියානු සංස්කෘතිය. කියන්නේ වික්ටෝරියානු බෞද්ධ සංස්කෘතියයි ථේරවාදී බෞද්ධ සංස්කෘතියයි කියන්නේ දෙකක්. දැන් අපේ රටේ පැටලිලා තියෙනවා. අපි ථේරවාදී බෞද්ධ සංස්කෘතියට පයින් ගහලා විසික් කරලා වික්ටෝරියානු බෞද්ධ සංස්කෘතියක් තමයි අපි ආරක්ෂා කරගන්න මුල් වෙන්නේ. ඉතින් මේකේ තමයි ලිංගිකත්වයේ පෞකාර සහ රාශිගත දෙයක් හැටියට අර්ථකථනය කරලා තියෙන. ඉතින් මේ ලංකාවේ මිනිස්සුන්ට මේකෙන් මිදෙන්න අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්න නම් ඇත්තටම ශ්‍රී ලංකාවේ රජයේ මාධ්‍ය ආයතන වේවා අනිකුත් මේ ඒ වගේම මේ සම්බන්ධව පුළුල් කතිකාවතක් ඇත්තට විශ්වවිද්‍යාල මට්ටමින් හරි ආරම්භ වෙනවා නම් මම හිතනවා ආකල්ප වෙනසකට ලංකාවේ යන්න ඒක ලොකු හේතුවක් වෙයි කියලා. එහෙමනම් තොටවත් මහත්මයාට ප්‍රථමයෙන්ම මම ආරාධනා කරනවා ඇත්තටම මේ අපි ථේරවාද බුද්ධ ධර්මයේ මම හිතන්නේ ත්‍රිපිටකය මෙතන මුලින් කතා කරනවද විනය පිටකය ගැන එහෙම නැත්නම් අර ග්‍රන්ථ තුන කතා කරනවද තොටවත් මහත්මයා? ඔව් අපේ හැමදෙන්නේ මේ ඇත්තටම මම හිතන්නේ මේ යුගයේ අවශ්‍යතාවයක් අපි මේ මාතෘකාව කතා කරන එක. දැන් මේ මාතෘකාව සම්බන්ධයෙන් මම හිතන්නේ මේ සුදස්සන හාමුදුරුවන්ට මේ අතීත සම්බන්ධයකුත් තියෙනවා. ඒ තමයි ඔය ලිංගික අධ්‍යාපනයේ 7 අපේ පොත. ඔව්. ඇයි යහපාලන පාර්ලිමේන්තුව කාලේ ආපු ආදීන්තර කාරක වෙලාවේ සභාවේ හිටියනේ. ඔව් ඔව් එතකොට ඒ අර ජනප්‍රිය සංවාදයේ ඔය මෙතකොට අපි තිස්ස හාමුදුරුවෝ ඉදුරාකාරය හාමුදුරුවෝ එහෙම සම්බන්ධ වෙච්ච සංවාදයේ මම හිතන්නේ මේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට නියෝජනය කරපු එක ස්වාමීන් වහන්සේ නමක් තමයි මම හිතන්නේ ඔබ වහන්සේ. ඔව්. මගේ මතකේ නිවැරදි නම් ඔව් එතකොට ඔව්. මේ ඒ අනුව ඇත්තටම මම හිතන්නේ එතකොට පරණ අතීත සම්බන්ධයෙන් අතීත කතාවකුත් ඔබ වහන්සේට තියෙනවා. දැන් හතේ අපේ පොත නම් මම හිතන්නේ රනිල් දැම්මලේ අපි හම්දුනේ ජනාධිපති වෙලා. ආයි ඒක ප්‍රින්ට් කරා හරි හැබැයි මොකක් ඔව් හරි එකක් වුණා. පසු කාලේ ඒක මේ ක්‍රියාත්මක වුණා කියලාත් කියනවා. හැබැයි අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවන් පස්සේ ටික ඒක ඩස්බින් ගියා නේ. කමිටුවත් විසිරුවලා දැම්මනේ ඇත්තට. ඔව් ඒ කියන්නේ ඒක මේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලේ තමයි මම හිතන්නේ ඔය සාකච්ඡාවේ සංවාදය මම හිතන්නේ අකිල විරාජ් තමයි මම හිතන්නේ අධ්‍යාපනයේ හිටිය වගේ මගේ මතකේ තියෙන්නේ. මේ ඇත්තටම දැන් මේ විශේෂයෙන්ම මේ දැන් ඔය ලිංගික අධ්‍යාපනය ලබා දීම වගේ එකක් ගැන කතා කරද්දී ලංකාවේ මේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මම ඔය කලින් YouTube නාලිකාවකත් ඒක කිව්වා අපි මේ හැම එකක් ගැනම හාමුදුරුවන්ගෙන් කාදිනල්ගෙන් ඒගොල්ලෝගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය රාහුල හාමුදුරුවෝ කියපු ජනප්‍රිය කතාවක් තමයි අර මේ බුද්ධ ආගමට යුද්ධ කරන්න පුළුවන්ද කියලා ඇහුවා මේක කතාවක් මේ මාධ්‍යවේදියෙක් ඇහුවා අල්පන රාහුල හාමුදුරුවන්ගේ උන්වහන්සේ කිව්වා තමයි මහත්තයෝ මේ බයිලා කතා කරන්න එපා බුද්ධ ආගමට නෝ පොල් සම්බෝලයක්වත් හදන්න බෑ කියලා. ඒ පොල් සම්බෝලය හදන එක ගැන අහලා වැඩක් නැහැ භික්ෂුවකගේ. ඒක අහන්න ඕනේ පබ්ලිස් මහත්තයාගෙන්. එතකොට දැන් ඒක අපේ අම්මේ දැන් මොකක් හරි හිතන්නකෝ දැන් ගෙදර වයිෆ්ට හරි අම්මට හරි ගර්භාෂයේ පිළිකාවක් තියෙනවා ගර්භාෂයෙන් කරන්න කියලා කිව්වොත් අපි පන්සලේ හම්බුරුගෙන් ගිහිල්ලා අහන්නේ නැහැ නේ කරන්න දෙපාද කියලා. නිසා දැන් මේ විශේෂයෙන්ම අර ලෙනින් කිව්ව ජනප්‍රිය කතාවක් තියෙනවා මේ අධ්‍යාපනයේ විද්‍යාව වගේ විෂයන් දේශපාලකයන්ට පූජකයන්ට පවරන්න එපා. ඒවා ඒ අදාළ ශාස්ත්‍රඥයන්ට ඒ අදාළ විද්වතුන්ට පවරන්න. දැන් මේ සම්බන්ධව අපිට ත්‍රිපිටකයට පැරණි ග්‍රන්ථ වලට යන්න කලින් අපේ හම්බුනේ මේ නූතනයේ ලියවිච්ච ඉතාම වැදගත් ප්‍රාමාණික කෘතියක් තියෙනවා මේ ඒක මේ නමත් එක්කම කියන්නේ කාට හරි මේක හොයාගෙන කියවන්න අපේ හඳුන් මාව ඇහෙනවනේ අපේ හඳුන්නේ. එනවා තොටවත් මහත්මයා. ඔව්. කාට හරි මේක හොයාගෙන කියවන්න පෙළඹවීමක් වශයෙන් කියන්නේ විශේෂයෙන්ම මේ මනෝවෛද්‍ය විශේෂඥ කපිල රණසිංහ මහත්තයා ලියපු ඉතාම වැදගත් පොතක් තියෙනවා. එතුමා ලියපු වැදගත් පොත් කීපයක් තියෙනවා.
ඒ අතරින් ඉතාම වැදගත් පොතක් තියෙනවා මේ ලිංගිකත්වය සහ යුවළ සබඳතා කියලා. මේක ඇත්තටම මේ විශේෂයෙන්ම නවයෝන් දරුවෙකුට ඔබට නවයෝන් දරුවෙක් ඉන්නවා නම් ඒ වගේ දරුවෙකුට උපන්දින තෑග්ගකට දෙන්න වටින මට්ටමේ පොතක්. මොකද මේ කෘතිය මේ අර ඒ කියන්නේ ලිංගිකත්වය ගැන කතා කරන අසභ්‍ය කෘතියක් නෙමෙයි මනෝවෛද්‍යවරයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන්. එතුමා ලංකාවේ ඉතාම ගෞරවනීය විශිෂ්ට මනෝවෛද්‍යවරයෙක් හැටියට සාදු සම්මත විද්වතෙක්. ඒතර එතුමා මේ පොත පටන් ගන්නෙම මේ ලිංගික අධ්‍යාපනයේ වටිනාකම ගැන කතා කරනවා. ලිංගික අධ්‍යාපනය විතර නෙමෙයි මේ ස්වයං වින්දනය වගේ මාතෘකාවෙන් පවා මේ කෘතිය ඉතාමත්ම මේ ශාස්ත්‍රීය විදිහට විද්‍යාත්මක විදිහට කතා කරනවා. ඒ නිසා ඇත්තටම ලිංගික අධ්‍යාපනය වගේ කාරණා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාගෙන් මහානායකත්වය ලැබුවට කමන්නේ. හැබැයි මේ මූලිකව මේ ගැන අහන්න ඕන අපේ හැමෝටම මේ විෂයන්ට අදාළ විශේෂඥයන්ගෙන්. දැන් ඇත්තටම මගේ මතකයේ අනුව ඇත්තටම මේ දැන් මේ මම කියන්න ඕනේ දේ තමයි දැන් ඇත්තටම ලංකාවේ තේරවාද බෞද්ධ හාමුදුරුවන්ලට ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වෙන්න බෑ. මම කියන්නේ එච්චර විරුද්ධ පුළුල් වෙන්න බෑ. ලිංගික අධ්‍යාපනයේ මේ තේරවාද බුද්ධ ධර්මය ඇතුලේ කතා කරනවානේ. විරුද්ධ වෙනවා නම් එයා ඇත්තටම තේරවාදී භික්ෂුවක් වෙන්න බෑ. වෙන්න බෑ. ඒ පැහැදිලිව. කියන්නේ මොකක් හරි කොහේ හරි අවුලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පිරිවෙන් ඔව්. එක්ක පිරිවෙන් අධ්‍යාපනයේ අවුලක් වෙලා තියෙනවා. එක්ක ලොකු හාමුදුරුවෝ හරියට උගන්වලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් කියනවා නම් මම කැම්පස් ගියාට පස්සේ තමයි සෙක්ස් ගැන දැනගත්තේ කියලා ලොකු අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ එක්ක කියන්නේ බොරු. නැත්තම් ඒ හාමුදුරුවන්ට අර උගන්වපු හාමුදුරුවෝ හරියට උගන්වලා නැහැ. එක්ක පැහැදිලිව. පිරිවෙන් කට් කරලා. ඒ කියන්නේ පිරිවෙන් ගිහිල්ලා නැහැ හොරට විභාග ලියලා තියෙන්නේ. ඒ කියන්නේ උපසම්පදාවත් හොරට තියෙන එහෙම කියනවා කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් අපේ හාමුදුරුවෝ. ඔව් පැහැදිලිවම දැන් මොකද පරාජිකා උපසම්පදාව නම් සංඝාද්දේ පිරිවෙන් උපසම්පදාව මේ කතා පරාජිකා කරනවානේ. සංඝාද්දේ දැන් ඒ පරාජිකා නිසා කොහේ හරි සංඝාද්දේ උපසම්පදාවේදී කතා කරනවානේ ඉතින්. ඒක නිසා මේ ඔව් ඒ ලිංගික කියන්නේ අධ්‍යාපනය කියන එක කොහේ හරි තැනක හාමුදුරුවෝ කෙනෙක් එහෙම කියනවා නම් උන් කියලා තියෙනවා නම් ඒක ලොකු අවුලක්. ඒ කියන්නේ එක්කෝ ඒ හාමුදුරුවෝ දැන සම්පජාන මුසා දැන බොරු කියනවා. නැත්තම් මේ ඔව් ඒ දැන් ඇත්තටම හාමුදුරුවෝ දැන් හරියට ඉගෙනගෙන නෙමෙයි හොරට සාමණේර ඒක හොරට යුගයේ පවා ඒක උපසම්පදාවක්. උගන්වනවානේ. දැන් බ්‍රහ්මචර්යාව ශික්ෂාපදේ. ඒ වගේම දැන් ඔව් දසනාසන සහ දස දඬුවම් වල සාමණේර මේවා එකේ. එතකොට කණ්ඨකී ඔව් සාමණේරයා මේ කට්ටක සාමණේරයා කණ්ඨකී සාමණේරිව දූෂණය කරපු සිදුවීම් මේ එතකොට සාමණේර ඔව්. අවදියේ දැන් පවා දැන් මූලික පැහැදිලිව පිරිවෙන් පුළුල් ලිංගික අධ්‍යාපනය කරන නේද? අධ්‍යාපනයක් මේ තේරවාද බෞද්ධ ගුරුකුලයේදී ලබා දෙනවා. ඔව්. ඒක මේ මූලික මම පිරිවෙන් කතා අධ්‍යාපනය. ඒක එකක්. එතකොට ඇත්තටම දැන් ලංකාවේ විශේෂයෙන්ම අපි බුද්ධ ආගම ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධ ආගම බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ ලිංගිකත්වය පිළිබඳ ඉතාම විවෘතව කතා කරපු සංස්කෘතියක්. ඉතාම විවෘතයි. නැත්තම් අපි හඳුනේ මේ පවුලේ සහෝදරයෝ දෙතුන් දෙනෙක්ට එක ගෑණියෙක් එක්ක පවුල් කන්න බෑනේ. එකගේ කෑම වගේ එකක් ඉන්න බෑනේ. එහෙම ලිංගිකත්වය පිළිබඳ ඉතාම විවෘත පැතොලොජිකල් ජෙලසි එක ව්‍යාධිවේදී ඉරිසියාව වගේ එකක් තිබුණා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට අපි අපේ එහෙම විශේෂයෙන්ම මේ මාතෘ මූලික සමාජයක තිබුණ. ඒ කියන්නේ පවුලේ මවට ස්ත්‍රියට මූලිකත්වය දෙන සංස්කෘතියක් තමයි අපි දකින්නේ මේ ඔය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ලංකාවට එනකම් ස්පෙෂලි මේ අපි ගත්තොත් උඩරට කලාපේ. ඒතර මේ ඒ වගේම මේ ලිංගිකත්වය පිළිබඳව ඉතාමත්ම විවෘත ප්‍රබුද්ධ දැන් ගණින්නාන්සලාගේ යුගයේ පවා ගණින්නාන්සලාගේ ලිංගික සම්බන්ධතාව මේ ඕක හරිය ලස්සනට කියනවා ඔය අපේ බර්ටන් ග්‍රෙගරි සර් අර මනස්ගාත මේ YouTube channel එකේ කරන එක වැඩසටහනක ඉස්සර හැම ගමකම වගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ළමයෙක් ඉන්නවා කියලා කටකතාවක් තිබුණා ඇත්ත හරි බොරු හරි. ඒ කියන්නේ ගමේ හිටපු දක්ෂම බුද්ධිමත්ම ළමයා ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවෝ කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ. හැබැයි ඒක කොයි වෙලාවකවත් අර ලොකු හාමුදුරුවන්ට පහර දෙන්න මේ ප්‍රශ්නයක් කරගත්තේ නෑ අපේ හැමෝම. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රශ්නේ උනේ ගිහියෝ පැවිද්දොන්ට විනය උගන්වන්න ගත්තා පැවිද්දෝ ගිහියොන්ට විනය උගන්වන්න ගත්තා. ඔය ගිහි විනය අර මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියන ගිහි විනය පැවිදි විනය පටලවා ගැනීමේ ඛේද වාචකයක් මේ තියෙන්නේ. මේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒකෝල අපි ඒව ගැන ගැඹුරින් කතා කරන්න ඕන මේ ඔය තුනටම වඩා මම වඩා කැමති වික්ටෝරියානු සුචරිතවාදයේ විසින් ලෝකයට කරපු බලපෑම. හේතුව වික්ටෝරියානු සුචරිතවාදය විශේෂයෙන්ම වික්ටෝරියා බිසව වෙනම අධ්‍යයනය කරන්න ඕන බිසවක් එක්තරා ආකාරයක මනෝව්‍යාධික තත්වයක හිටපු මේ ආදි මේ ක්‍රිස්තියානි ශික්ෂණය විසින් හික්මවපු ඒ කියන්නේ ඇත්තටම ඔය වික්ටෝරියානු සුචරිතවාදය ඇතුලේ තියෙන්නේ මේ ඊනියා ක්‍රිස්තියානි ලිංගික සදාචාරය. ඒ ඊනියා ක්‍රිස්තියානි ලිංගික සදාචාරය තමයි අපි අද මේ බෞද්ධ සදාචාරය කියලා හිතාගෙන වැරදියට අල්ලගෙන ක්‍රිස්තියානිකාරයන්ගේ ඒ මෝඩ ලිංගික සදාචාරය තමයි අපි හැමෝම දැන් අපි මේ මේන්ටේන් මේ පවත්වාගෙන යන්නේ. ඔය මේ ඔබ වහන්සේ කියවලා ඇති ක්‍රිස්තියානි ප්‍රඥප්තියේ පිළිතුරක් පොත. ඔව්. මට බෙන්තු අවශ්‍ය නම් ඩක්ක මේ පොත එකක් දැක්කේ දුන්නා. ඔව් පෙත්‍ර අත්‍යවශ්‍ය හඳුරෝ. ඉතාලම පැහැදිලිව මේ ක්‍රිස්තියානි ලිංගික සදාචාර විවේචනය කරනවා. ඇවිල්ලා මේ අපේ සමාජයේ අවුල් අපි ඉතාලම විවෘතව ලිංගිකත්වය ගැන හිතපු බලපු
මේ එහෙම සමාජයක්. ඔය නුවර කලාවිය හොයලා බලන්න ඉස්සර තිබිලා තියෙනවා රැළේ යාම කියලා එකක්. ඒ කියන්නේ නවයෝන් දරුවෝ ඒගොල්ලෝ නිකන් කෑම්ප් ගහනවා වගේ වනගත වෙනවා යම් කාලයකට. ඒගොල්ලෝ අතරින් සුදුසු සහකාරිය තෝරගන්නවා. ඒක තමයි ප්‍රශස්ත ජාන ගලණයකට හේතු වුණේ. මේ ඇත්තම ප්ලේටෝ එයාගේ රිපබ්ලික් පොතේ පරමාදර්ශී රාජ්‍යයක තියෙන්න ඕන. ඒ කියන්නේ මේ නැචරල් සිලෙක්ෂන් එකක් හේ ප්ලේටෝ කියපු එකක්. මේ ප්ලේටෝ කියපු සමහර මූලධර්ම ප්ලේටෝව කියවන්නේ නැතුව අපේ මිනිස්සු කරලා තියෙනවා. එතකොට ඔය වික්ටෝරියානු සුචරිතවාදයේ ඉතාම බරපතල විදිහට 19 වෙනි සියවස අග 20 වෙනි සියවස මුල එංගලන්ත සමාජය රෝගී කරා වගේම එංගලන්ත සමාජය විසින් විශේෂයෙන්ම එංගලන්තයට යටත් වෙලා ලෝකයේ බොහෝ රටවල් තිබිච්ච හින්දා මේ හිල්මවසින් ඒ කියන්නේ වික්ටෝරියා මේ රැජිනගේ මනෝව්‍යාධිය එයා එංගලන්ත සමාජයට ව්‍යාප්ත කරා. ඒක සමස්ත ඉංග්‍රීසි අධිරාජ්‍ය පුරා පැතිරුණා. ඔය බර්ට්‍රන්ඩ් රසල්ගේ වයන්නට ක්‍රිස්ටියන් වගේ පොතක් ගත්තොත් එහෙම අපේ හැමෝටම ඒකේ එයා තදබල විදිහට මේ ක්‍රිස්තියානි ලිංගික සදාචාරය මේ විවේචනය කරනවා. ඒ කියන්නේ මිනිස්සු ලෙඩ වෙන්න මේ ඇරියස් කාරයෝ සයිකෝ කාරයෝ බිහි වෙන්න මිනිස්සු රෝගීන් බවට පත් වෙන්න හේතු වෙන අර විශේෂම අධික ලිංගික මේ බන්ධනයන් සීමාකාරීත්වයන් සහිත මේ ක්‍රිස්තියානි සදාචාරය රසල් විවේචනය කරන තදබල විදියට. දැන් ඔය මේ වික්ටෝරියානු සුචරිතවාදයට කාට හරි මේ වික්ටෝරියානු සුචරිතවාදය එංගලන්ත සමාජයට ඒ කාලේ කොහොම බලපෑමක් කරලා තිබුණාද කියන එක බලන්න ඕන නම් මම යෝජනා කරනවා වෙන ඇහැකින් බලන්න වෙනම සාහිත්‍ය ශාස්ත්‍රයක් ඒ තමයි ෂෙර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂා කතා. ඒ ෂෙර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂා කතා කියවම අපේ හැමෝටම මේ ගොඩක් අය දකින්න නිකන් අර ඇඩ්වෙන්චර් මේ ඇක්ෂන් ත්‍රිලර් කැටගරියට වැටෙන නිකන් මේ රහස් පරීක්ෂා කතා නෑ. ෂෙර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂා කතා ඇතුලේ සර් ආතර් කොලන් ඩොයිලි වෛද්‍ය ශ්‍රීමත් ආතර් කොලන් ඩොයිලි එයාගේ මේ සමාජ දෘෂ්ටිවාදය කියන්නේ එයාගේ අයිඩියොලොජි එක එයා දාලා තියෙනවා. විශේෂයෙන්ම වික්ටෝරියානු සුචරිතවාදී බලපෑම කොහොමද එංගලන්ත සමාජය ඔද්දල් කරේ? එංගලන්ත සමාජය රෝගී කරේ? කොහොමද මේ එංගලන්ත සමාජයේ සංස්කෘතිය හැකිලෙව්වේ කියලා. ඇත්තටම දැන් ෂෙර්ලොක් හෝම්ස් කතා ගැඹුරින් විද්‍යාත්මකව අධ්‍යයනය කරන කෙනෙකුට ඒ ෂෙර්ලොක් හෝම්ස් කතාවල තියෙන එංගලන්ත තමයි අද ලංකාවේ අපිට දකින්න තියෙන්නේ. මේ කියන්නේ මේ දේශපාලනිකව දාර්ශනිකව සහ සංස්කෘතිකව. අපම් ෂෙර්ලොක් හෝම්ස් කියන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්න හින්දා ඒකෙදි මම මේකට ගැඹුරින් කතා කරනවා. නමුත් ඔබට පොඩි ඉගියක් හැටියට දෙන්නම් මේ ඒ වික්ටෝරියානු සුචරිතවාදයේ ඇතුලේ ඒ ඊනියා වික්ටෝරියානු ලිංගික සදාචාරය ඇතුලේ කාන්තාව කොයි විදිහට පීඩාවටපත් උනේ කියලා කාට හරි බලා ගන්න ඕන නම් ඔය ෂෙර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂා කතාවල කතා දෙකක් තියෙනවා. එකක් තමයි චාල්ස් ඔගස්ටන් මිල්වර්ටන් කියන රහස් පරීක්ෂා කතාව. අනිත් එක සෙකන්ඩ් ස්ටේ කියන කතාව දෙවෙනි පැල්ලම. මෙන්න මේ කතා දෙක කවුරු හරි මධ්‍යස්ථව කියවලා බැලුවොත් මේ කතා දෙකේම තියෙන්නේ මේ එක කතාවකට චාල්ස් ඔගස්ටන් මිල්වර්ටන් කියන්නේ ඉහළ පන්තියේ ගෑනු අයව බ්ලැක්මේල් කරන එක්කෙනෙක්. බ්ලැක්මේල් කරන්නේ දැන් අද නම් අපි හඳුනේ වීඩියෝ වගේ ඒ වීඩියෝ හරි නැත්නම් නේකඩ් ෆොටෝ පාවිච්චි කරලානේ. ඒ කාලේ බ්ලැක්මේල් කරලා තියෙන්නේ කසාද බඳින්න කලින් ලියපු ලියුම්. ඒ කියන්නේ චාල්ස් ඔගස්ටන් මිල්වර්ටන් කරන්නේ ඒ කතාවේ හැටියට ඇත්තටම මේ ෂෙර්ලොක් හෝම්ස් කියන්නේ මුළු ලන්ඩනයේම හිටපු දුෂ්ටම පාදරම මිනිහ හැටියට චාල්ස් ඔගස්ටන් මිල්වර්ටන්. ඒකට හේතුව තමයි එයා කරන්නේ මේ මුදල් ගෙවලා ඔය ප්‍රභූ පවුල් වල වැඩ කරන සේවිකාවෝ ලවා ඒ කියන්නේ ප්‍රභූ මේ කාන්තාවන්ගේ ලව් ලෙටර්ස් කියන්නේ බඳින්න කලින් ලියපු ලව් ලෙටර්ස් හොරකම් කරලා ඒව පාවිච්චි කරලා බ්ලැක්මේල් කරනවා කාන්තාව. මේක වෙන කතාවක්. සෙකන්ඩ් ස්ටේ පැල්ලම මේ කතාව ගත්තොත් මේ දෙවනි පැල්ලම කතාව ගත්තොත් ඒකෙදි එංගලන්තයේ අමාත්‍යවරයෙක්ගේ බිරිඳක් මේ එක්තරා මේ විදේශ ඔත්තුකාරයෙක්ගේ මේ රූකඩයක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. එයා ඒ බිරිඳ මේ එඩුවාඩෝ ලූකස් කියන මේ ග්‍රීක් මේ විදේශික ඔත්තුකාරයා ඒ ඇමතිවරයෙක්ගේ බිරිඳක් පාවිච්චි කරනවා. ඇමතිවරයා ළඟ තිබිච්ච රහස් දේශපාලන ලියවිල්ලක් මේ හොරකම් කරන්න එයා බ්ලැක්මේල් කරන්නේ එයා කසාද බඳින්න කලින් ලියපු ලියුමක් පාවිච්චි කරලා. එතකොට ඔබ වහන්සේට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් ඒ කාලේ කොයිතරම් මේ ලිංගිකත්වයේ පිළිබඳ වික්ටෝරියානු සුචරිතවාදය මේ අර පිටාර ගියාද කියනවනම් ෆොටෝ වීඩියෝ නෙමෙයි ඒ කාලේ සාමාන්‍යයෙන් මේ ගෑනු කෙනෙක් කසාද බඳින්න කලින් ලියපු ලියුමක් ප්‍රමාණවත් වෙලා තියෙනවා. ඒකේ සම්පූර්ණ ජීවිතය විනාශ කරන්න ඒව බ්ලැක්මේල් කරන්න සහ පෞල් ජීවිතයක් විනාශ කරන්න. ඒ නිසා මම ආරාධනා කරනවා කාට හරි මේ ගැන අවබෝධයක් ගන්න ඕන නම් ඔය කතා දෙක කියවලා බලන්න. එතකොට මේ ඒ වික්ටෝරියානු සුචරිතවාදයේ විසින් අපිට කරපු බලපෑම දැන් එංගලන්තයේ ටික ටික අයින් කරගන්නවා. ඒක වික්ටෝරියානු සුචරිතවාදයේ විසින් අපේ සමාජයට කරපු විශාල බලපෑම් රාශියක් තියෙනවා. ඒ අතරින් අපි හඳුනේ ඉතාම ප්‍රබල බලපෑමක් තමයි මේ ලිංගිකත්වයේ පිළිබඳ ඉතාම පටු විදිහට හිතන කතාව මේ සංකල්පය. එතකොට ඔය කුමර බඹසර කුමරි බඹසර කතාව මේ හැමෝම පට්ට ගහනවා.
එහෙම එකක් බුද්ධ ධර්මයේ නැහැ. පුළුවන් නම් මම අභියෝගයක් කරනවා මේක බලන කවුරු හරි පුළුවන් නම් මූලාශ්‍රයක් පෙන්වන්න කුමර බඹසර කුමරි බඹසර මගුලක් බුද්ධ ධර්මයේ කියන්නේ නැහැ. මොකද එහෙම කියන තරම් බුදුහාමුදුරුවන්ට මේ සයික ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්න බෑ එහෙමනම්. හේතුව විශේෂයෙන්ම කුමර බඹසර කුමරි බඹසර කියලා කියන අර වාසිකද සිංගප්පූරුව ඇතුලේ ඒ කියන්නේ ලී කුවාන් යුගයේ වෙච්ච හොඳ දේවල් තියෙනවා. සිංගප්පූරුවේ අර සමහර තැන්වල ඉතාලම දැඩි ආසියාතික මේ සංස්කෘතික බලපෑම් දකින්න පුළුවන්. ඔය සිංගප්පූරුව, චීනය, හොංකොං, ජපාන ඒ කලාපයේ ඒ කියන්නේ සමහර සංස්කෘතික බලපෑම්. ඒතර ඒවා අපි වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් දැන් තේරවාදී සිංහල බෞද්ධ මේ පදනම ගත්තොත් එහෙම තේරවාදී සිංහල බෞද්ධ පදනම ඇතුලේ අර එහෙම එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ කුමර බම්සර කුමරි බම්සර වගේ එකක් කිසිම තැනක කතා කරලා නැහැ. දැන් ඔය සමහර හාමුදුරුවෝ මේ බණටත් කියනවා මේ මොකද්ද මේ පොඩි මේ ළමයි කසාද බැඳලා තියෙන සමාදම් වෙන්න ඕනේ මේ කාමීසු මිච්ඡාචාරා නෙමෙයි අබ්‍රහ්මචර්යය කිය. නමුත් දැන් මේ කියන උන් දන්නේ මේ හාමුදුරුවෝ දන්නේ තේරවාදී අට කතාව අනුව මොනම විදියක ලිංගික සම්බන්ධයක් පැවැත්වුවත් අවිවාහක ගෑනු ළමයිට කාමීත්‍යාචාරය වෙන්නේ නැහැ. ඔය මහමෙවුනා ඔය වගේ ගෝතයෝ නිතරම කියන මගුලක් නේ ඔය මේ කුමරි බම්සර මගුල කතාව. නමුත් තේරවාදී අට ඒත් මම කතාව හිතන්නේ ඉතාම ඒකත් අර පැහැදිලි. වික්ටෝරියානු සුචරිතවාදයෙන් ඔළුවට ආපු එකක් නේ. يعني ඕ ඒ නමුත් අපි කියන්නේ හඳුන් දැන් රේරුකාණේ චන්ද්‍රවිමල හඳුරෝල ලියනවානේ බෞද්ධයාගේ අත්පොත. ඒතකොට මේ බෞද්ධයාගේ අත්පොතේ මේ අට කතාව උපුරා දක්වලා රේරුකාණේ චන්ද්‍රවිමල හඳුරෝ පැහැදිලිවම කියනවා අවිවාහක ගෑනු ළමයෙකුට එයා කවුරු එක්ක කොයි ආකාරයක ලිංගික සම්බන්ධයක් පැවැත්වුවත් ඒ ගෑනු ළමයට කාමීත්‍යාචාරය වෙන්නේ නැහැ. ඔකට මම එක්සාම්පල් එකක් කියන්න මම කලින් ඔබ වහන්සේත් එක්ක කරපු වැඩසටහනක් මම කිව්වා අර සේවිතා සේවිතබ්බ සූත්‍රය. ඒතර මේ සූත්‍රය කියනවා පිරිමියෙක් ලිංගිකව ඇසුරු නොකළ යුතු කාන්තාවන් 16 දෙනෙක්. ඒක හරිම මේ දියුණු මේ සමාජයකට මේ මඟ පෙන්වන සූත්‍රයක්. ඒ කියන්නේ මව විසින් රකින්න, පියා විසින් රකින්න ඔබ වහන්සේට මම හිතුවා සූත්‍රය ඕනනම් ගන්නත් පුළුවන් මව්පියන් විසින් රකින්න. ඒක කොයිතරම් ඒ ලිංගික ආරක්ෂණය මේ සූත්‍රය ඇතුලේ තියෙන ලිංගික ආරක්ෂණය කොයිතරම් ඒ කාලේ ප්‍රබලව යනවද කියන්නේ ඒ කියලා කාලේ කියනවා නම් ඒ පාලන තන්ත්‍රයන් ඇතුලේ නීති පද්ධතිය ඇතුලේ තිබ්බ නීතිනේ ඇත්තටම ඔව් සූත්‍රය ඇතුලට අරන් ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිවම. ඔව් ඒකේ තියෙනවා රෝහලක හරි නැත්තම් රජයේ රැකවරණයේ ඉන්න කාන්තාව. උම්මත්තක කාන්තාව. ඒ කියන්නේ කාන්තාවන්ගේ දැන් ඔය ඒක සමහරවිට අපි හන්නේ ඔය ලිච්ඡවීන්ගේ සත්පරිහානීය ධර්මයෙන් බලපාන්න පුළුවන්. ඒතර මේ සූත්‍රය ගැන කියද්දී අටුවාව කියනවා මේ 16 දෙනාගෙන් කවුරු හරි එක්ක පිරිමියෙක් ලිංගික සම්බන්ධයක් පැවැත්වුවොත් කාම මිත්‍යාචාර අකුසලයේ සිද්ධ වෙන්නේ අර පිරිමියට විතරයි. කාන්තාවට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තේරවාදය අනුව මේ ඒ අකුසලයේ ඒ කියන්නේ අවිවාහක ගෑනු ළමයෙකුට කාම මිත්‍යාචාරය ඕන වුණත් කඩන්න බෑ. ඒ කියන්නේ ඒ කාම මිත්‍යාචාරය අකුසලයේ වෙන්නේ නැහැ තේරවාදී අට කතාවක්. කවුරුන් වෙනවා කියලා කියනවනම් එයා බුද්ධඝෝෂ සම්පූර්ණවම චැලෙන්ජ් කරලා තේරවාදී අට කතාව චැලෙන්ජ් කරගෙන තේරවාදී භික්ෂුවක් වෙන්න බෑ එයා. මොකද ඒ දැනුම් පද්ධතිය මම හිතන්නේ තාක්ෂණික දෝෂයක් ඇවිල්ලා තොටවත්ත මහත්මයා ඇහෙනවද? ඇහිලාද? ඇහෙනවා දැන් ඇහෙනවා එකපාරම නොපෙනී ගියා ඒක. හරි කියන්න. අපි ඇහෙනවා දැන් ඔබතුමා ඇහෙනවා. ඔව් කියන්න. ඔබතුමාව ඇහෙනවා දැන් ආපහු මං හිතන්නේ ඔබතුමා. හඳුන්නේ ඔබතුමාට ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. ඔව් කියන්න. ඔව් ඇහෙනවා තොටවත්ත මහත්මයා හරි. කියන්න. ඔව්. ඔව් ඔව් මං හිතන්නේ මොකද මේ ප්‍රශ්නයක්. දැන් ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. ඔව්. දැන් ඇත්තටම අපි හඳුනන මම කිව්වේ දැන් විශේෂයෙන්ම ඔය භික්ෂුන් වහන්සේලාට අදාළව විතරක් ඔය සුඛ විසක්ති සංඝාදිශේෂය ගැන කතා කරද්දී කතා කරනවා මේ ස්වප්න මෝචනය හැර වෙන ආකාරයකට මේ ලිංගික ආශාදය නොලැබිය යුතුයි කියන සංඝා ඒ හැරෙන්න ගිහියන් සම්බන්ධව කතා කරන්නේ කිසිම තැනක සම්බන්ධව කතා කරද්දී කිසිම තැනක කතා කරන්නේ නැහැ ස්වයං වින්දනයේ සම්බන්ධ. දැන් මේ භික්ෂුන් වහන්සේලා ගැන කතා කරද්දී අපි බලන්න ඕනේ ඇත්තටම මේ ටාගට් ඔඩියන්ස් එක කවුද බුදුහාමුදුරනේ. ඒ ටාගට් ඔඩියන්ස් එක අපිට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ දීඝනිකායේ මුල් සූත්‍ර 13 බැලුවොත්. ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඉඳලා සීලක්ඛන්ත වර්ගයේ තියෙන මුල් සූත්‍ර 13 බැලුවොත් ඔය චූල සීල, මහා සීල, මජ්ක්‍ධිම සීල
මේ සිල්පද ඔක්කොම නිර්දේශ කරන්නේ අර මේ පංච නීවරණ යටපත් කරලා චතුර්ථ ධානය දක්වා ගිහිල්ලා චතුර්ථ ධානය උපදවගෙන අර අනංගනේ මුදු භූතේ විගත උපක්ඛිලේසේ කියන தත්තරපත් වෙලා ත්‍රිවිද්‍යා පරප්‍රාප්තව අරහත්වයේ දක්වා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට ගිහිල්ලා අනුපූර්ව ශික්ෂා අනුපූර්ව කිරියා අනුපූර්ව ප්‍රතිපදා වඩන යෝගාවචර භික්ෂුවට තමයි මේ බෞද්ධ විනය නිර්දේශ කරන්නේ. මොකද මේ එහෙම නැතුව මේ අභාවිත මනසක් තියෙන කෙනෙක්ට ලේසි නෑ විශේෂයෙන්ම රාගය වගේ එකක් කන්ට්‍රෝල් කරන එක. ඊටාම පැහැදිලිව ධම්මපදයේ තියෙනවා. ඒවං අභාවිතං චිත්තං රාගෝ සමති උච්චති අර යථාකාරං දුස්චන්නං මේ කියන්නේ මේ හරියට සෙවිලි නොකරපු නන්ද හඳුගෙන කියද්දි කියනවා. එතකොට විශේෂයෙන්ම පැවිද්දන් සම්බන්ධව එහෙම විනය ශික්ෂාපදයක් තිබුණත් ගිහියන් සම්බන්ධව කිසිම තැනක මේ ස්වයං වින්දනය වගේ එකක් කරන්න ඕනේද නැද්ද කියන එක ගැන ගිහියන් සම්බන්ධව කිසිම තැනක මේ බුදුදහමේ නිර්දේශයක් නැහැ. පුළුවන් නම් කවුරු හරි මට පෙන්වන්න තියෙන තැන. නිසා මේ කුමර බම්සර කුමරි බම්සර කතාවක් බුද්ධාගමේ නෑ. අර පිස්සු වික්ටෝරියා කියන මේ එංගලන්තයේ හිටපු මෝඩ ගෑණිගේ අර ගොම් වික්ටෝරියානු සිටුවරණ නම් ඔහොම එකක් තියෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි ඉස්ලාම් මේ දේවවාදී මැදපෙත්තික සංස්කෘති වල තියෙනවා. ඉස්ලාම් වල තියෙනවා සංදේ දහණක් කියලා. ක්‍රිස්තියානි වල තියෙනවා. බුද්ධ ආගමේ එච්චර පටු ගෝත්‍රික ගොම් චින්තනයක් නෙවෙයි. බුද්ධ ආගම ඊට වඩා පුදුල හේතුව බුද්ධ ආගම ගැට ගැහෙනවා මේ බෞද්ධ විශේෂයෙන්ම මේ ජීවිත සමාජ චර්යාව ගැන කතා කරද්දී බුද්ධ ආගම ගැට ගැහෙනවා ආයුර්වේදයත් එක්ක වෙදකමත් එක්ක. ආයුර්වේදයේදී විශේෂයෙන්ම මේ භාවනානුයෝගී කෙනෙක් හැරෙන්න භාවනානුයෝගීන්ට අදාළව වෙනම පිළිවෙත් ටිකක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම පතංජලි යෝග දර්ශනය වගේ වඩනවා නම් එයා අනිවාර්යයෙන්ම භ්‍රමචර්යාව අනුගමනය කරන්න ඕන. මොකද අෂ්ටාංග පතංජලි යෝගවල අෂ්ටාංග යෝගයේ යම නියම කියලා සදාචාර පද්ධති දෙකක් තියෙනවා. අපි හඳුනනවා එහෙනවනේ අපි හඳුනන්නේ. එහෙනතොට තමයි. සදාචාර පද්ධති දෙකක් තියෙනවා. මේකේ තියෙනවා අනිවාර්යයෙන්ම මේ භ්‍රමචර්යා කියන එක. එතකොට කවුරු හරි පතංජලි යෝග ප්‍රැක්ටිස් කරනවා නම් මේ ධ්‍යාන සමාධිය වල කියලා චිත්ත වෘත්තික් නිරෝධා වගේ තැනකට යන්න ඒගොල්ලෝ භ්‍රමචර්යාව රකින්න ඕන. ඒගොල්ලොන්ට මේ sexual feeling control කරන්න manage කරන්න වෙනම මේ යෝගවල උගන්වනවා සමහර යෝගාසන. විශේෂයෙන්ම ඔය සර්වාංගාසනය වගේ එකක්. ඒ කියන්නේ ශුක්‍ර ධාතුව නිෂ්පාදනය වීම පාලනය කරන්න ශුක්‍රමෝචනය වළක්වන ඒවා භාවිතාවෙන් තමයි ඔය ස්වාමි විවේකානන්ද පරමහංස යෝගානන්ද වගේ යෝගීවරු භ්‍රමචාරී භාවනානුයෝගී ජීවිතයක් ගත කරේ. භ්‍රමචර්යාව නිකන් රැකෙන්නේ නැහැ. ඒක නිකන් රකින්න බෑ ලේසි. එහෙම රකින්න නම් කවුරු හරි එයා වෙන කරන්න ඕන විශාල ප්‍රැක්ටිස් එකක් උගන්වනවා යෝගවල. යෝගා කරන කෙනෙක් නම් විශේෂයෙන්ම මේ කියන්නේ යෝගා ටාගට් එකකට යෝගා කරන කෙනෙක් භ්‍රමචර්යාව රකින්න ඕනේ. හැබැයි මේ බෞද්ධ ගිහියන්ට එහෙම එකක් කියන්නේ නැහැ. එතකොට දැන් ස්වයං වින්දනය වගේ එකක්. එතකොට අපි කොහොමද ඒක සම්බන්ධයෙන් බෞද්ධ මේ බුද්ධ ආගමේ මුකුත් කියන්නේ නැත්නම් අපි කොහොමද ස්වයං වින්දනය වගේ එකක් සම්බන්ධව මේ අදහසක් ගන්නෙ? ස්වයං වින්දනය විතර නෙමෙයි දැන් බුද්ධ ආගමේ සිගරට් බොන්න එපා කියන්නේත් නැහැ. දැන් බුද්ධ ආගමේ හැටියට මේ සුරාමේ මේ මජ්ජපමා දට්ටානාවට අයිති වෙන්නේ නැහැ සිගරට් බීම. අයිති වෙන්නේ නැහැ විතර නෙමෙයි මාර්ගයේස් එක විනය පිටකේ තියෙනවා අනුජානාමි වික්කවේ ධූමපානං කියලා. කවුරුත් සිගරට් බොන්න හිතන එකෙකුට ඕනම් මේක විකෘති කරලා යොදා ගන්නත් පුළුවන්. මොකද ධූමපානය මම අනුමත කරනවා. මොකද මේ ඖෂධීය ධූමපානය කියන එක ධූමපාන විද්‍යාධ්‍යාය කියන එක ඔය හැම ආයුර්වේද ග්‍රන්ථයකම තියෙන එකක්. ඒතර ඒ ධූමපානය ඖෂධීය ධූමපානය බුදුහාමුදුර අනුමත කරපු එකක්. විශේෂයෙන්ම ශීත ඍතුවේදී ඉන්දියාවේදී ඒක කරන්න ඕන එකක්. ඒක කාට හරි එතකොට සිගරට් ඔය මදයට හා ප්‍රමාදයට සිගරට් අයිති වෙන්නේ නැහැ. පස්වෙනි සිල්පදයට සිගරට් අයිති වෙනවා කිව්වොත් කවුරු හරි. නිකොටින්නේ. එහෙනම් තේ කෝපිත් අයිති වෙනවා. ඒ නිකොටින් වලින් මොළයට වෙන මොකක් හරි මදයට හා ප්‍රමාදයට හේතු වෙනවා නම් නිකොටින් ඒ විදිහේම එකක් වෙනවා කැෆේන් වලින්. එහෙනම් සිගරට් මොකද බ්ලඩ් සර්කියුලේෂන් එක පවා සිගරට් එකක් බිව්වමයි තේ එකක් බිව්වමයි කාගේ හරි සමානයි අපේ හඳුනේ පැය භාගයක් විතර වෙනකම් මේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. එතකොට මේ එහෙනම් සිගරට් බීම කොහොමද බුද්ධ ආගම අනුව තහනම් වෙන්නේ? ඊටාම පැහැදිලිව අඹලට්ටික රාහුලෝවාද සූත්‍රය අපිට පෙන්නනවා යමක් මේ කරනවා නම්, ඒ කියන්නේ යම් සිතුවිල්ලක් හිතනවා නම්, යම් ක්‍රියාවක් කරනවා නම්, යම් වචනයක් කියනවා නම් ඒක හොඳයිද නරකයිද කියලා බලන්න සර්වත්‍රික සර්වකාලීන සාර්වභෞමික නිර්ණායකයක්. ලෝකෙ කිසිම ආගමිකයෙකුටවත්, නිරාගමිකයෙකුටවත්, ඒ කියන්නේ සිහි කල්පනාව තියෙන කිසි කෙනෙක්ට චැලෙන්ජ් කරන්න බැරි මේ නිර්ණායකයෙක්. ඒ තමයි යම් කටයුත්තක් නිසා තමන්ට හානියක් වෙනවා නම් අනුන්ට හානියක් වෙනවා නම් ඒක නොකළ යුතුයි. මෙන්න මේ නිර්ණායකය මත තමයි සිගරට් බීම බෞද්ධයට තහනම් වෙන්නේ. මොකද සිගරට් වල තියෙනවා විස රසායනික 4000කට වඩා ඒ කියන්නේ ඇත්තම විස රසායනික ෆැක්ටරියක් සිගරට් කියලා කියන්නේ. ඒතර ඒක තමන්ගේ ශරීරයේ රෝගී වෙන්න සහ ජීවිතය අකාලේ විනාශ වෙන්න හේතු වෙනවා. තමන්ට හානියක් වෙනවා. අනිත් පැත්තෙන් අක්‍රීය ධූමපානයේට පෙළඹවීම හරහා තමන්ගේ විශේෂම තමන්ගේ බිරිඳ ගර්භණීයව ඉන්නවා නම් කුසේ ඉන්න දරුවා පවා
රෝගී වෙන්න බලපානවා අක්‍රිය දුම්පානය. ඒ නිසා තමාටත් අනුන්ටත් හානියක් වෙන නිසා මේ බුදුදහම අනුව ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් දුම්පානය සිගරට් බොන එක බෞද්ධයන් විසින් නොකළ යුතු බුදුදහම අනුව තහනම් එකක්. එතකොට මේක ස්වයං වින්දනයට දැම්මොත් ස්වයං වින්දනය නිසා තමන්ට හානියක් වෙන්නේ නැත්නම් අනුන්ට හානියක් වෙන්නේ නැත්නම් ඒ තාක් ස්වයං වින්දනය බුදුදහම අනුව නොකළ යුතු එකක් කියලා කියන්න බෑ. දැන් කවුරු හරි A level කරන කොල්ලෙක් අපි හිතමු O level A level අතර ඉන්න කොල්ලෙක් ඌ මේ විභාගයට පාඩම් කරන්නේ නැතුව මාස්ටර්බේෂන් කරනවා නම් මාස්ටර්බේට් කරනවා නම් එක දිගට කරන්න ඕනේ කරන්නේ නැතුව ඒකෙන් තමන්ට හානියක් වෙනවනේ. ඊට පස්සේ තමන්ට හානියක් වෙනවා කියන්නේ ඒක වක්‍රව බලපානවා පවුලේ මිනිස්සුගේ මානසිකත්වයටත්. ඒ නිසා ඒක නොකළ යුතුයි. මෙහෙමයි. සරල තර්කය A level කරන එකෙක් විභාගේ කරන්නේ නැතුව අධිකව මාස්ටර්බේට් කරත් එකයි ඌ අධිකව අර මහමෙවුනාවේ බණ ඇහුවත් එකයි. දෙකෙන්ම වෙන්නේ විභාගෙට කියලා වෙන එකනේ. ඒ නිසා අපේ ජීවිතයේ ටාගට් එකකට යන්න මොකක් හරි බාධාවක් නම් මොකක් හරි හානියක් නම් ඒක නොකළ යුතුයි. ඒ කියන්නේ විද්‍යාත්මක මතය ડોક્ટર කපිලරණ සිංහ විවාහ මේ මොනවාද මේ ලිංගිකත්වය හා යුවළ සම්බන්ධතා පොතේ යා කියන්නේ ස්වයං වින්දනය කළ යුතු එකක්. ස්වයං වින්දනය මේ පාලනයක් සහිතව මේ ඇඩික්ට් වෙන්නේ නැතුව කරන එක කායික සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් ඉතාම යහපත්. ඒ විතර නෙමෙයි කපිලරණ සිංහ යෝජනා කරන විවාහකයන්ට පවා තමන්ගේ බිරිඳ මේ ඔසප් සමය ආර්ථව සමය පසු වෙන වෙලාවට වෙන ගෑණියෙක් හොයාගෙන යනවට වඩා මාස්ටර්බේට් කරන එක හොඳයි කියලා. යනවා මනෝවිද්‍යාත්මකව ගත්තත් WHO එකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව ගත්තත් පාලනයකින් ඇබ්බැහි නොවි නව යෞවනයන් ස්වයං වින්දනය කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බුද්ධ ආගමට එහෙම තමයි. බුද්ධ ආගම අනුවත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ආගමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වොත් ඒ බුද්ධ ආගම අර කියන මනෝවිද්‍යාවට සහ සෞඛ්‍ය විද්‍යාවට විරුද්ධ අවිද්‍යාත්මක අර ක්‍රිස්තියානි මුස්ලිම් වගේම මේ ජෝක් දර්ශනයක් වඩපත්. එහෙම වෙන්න බෑ බුදුරෙක් කියන්නේ. ඒ වගේ අප්‍රායෝගික මේ විද්‍යාව විසින් අභියෝගයක් ලක් වෙන එකක් වෙන්න බෑ බුදුරෙක් කියන්නේ. අර එහෙම එකක් කිව්වොත් විද්‍යාවෙන් අභියෝගයක් ලක් වෙනවා චැලෙන්ජ් වෙනවා. ඒ වගේම ඊටාම පැහැදිලිව ආයුර්වේදයේ කියනවා යම් ඉන්ද්‍රියක් අයෝග, අතියෝග, මිත්‍යායෝග. යම් ඉන්ද්‍රියක් ශාරීරික ඉන්ද්‍රියක් භාවිතා නොකිරීම අයෝග. වැඩිපුර භාවිතා කිරීම අතියෝග. වරදවා භාවිතා කිරීම මිත්‍යායෝග. මේ තුනම ශරීර සෞඛ්‍යයට හානි කරයි. ඊළඟට නොදැරිය යුතු මේ වේග 13ක් ආයුර්වේදය උගන්වනවා. ඒකේ පළවෙනි වේගය තමයි ශුක්‍ර වේගය. ශුක්‍ර වේගය පාලනය නොකළ යුතු එකක් හැටියට තමයි ආයුර්වේදය උගන්වන්නේ. ඒ නිසා ආයුර්වේදය අනුව බලුවත් අපි හඳුනන්නේ පාලනයකින් යුතුව ඇබ්බැහි නොවි ස්වයං වින්දනයේදීම ඒක කියන්නේ අර සමන්තපාසාදිකාවේ කියනවනේ අර ශුක්‍රාණු පිට කරන අවස්ථා පහක් පිණිස කියන්නේ සැප පිණිස, බෙහෙත් පිණිස, ඊළඟට නිරෝගී බව පිණිස කියලා. ඊටු තුන නම් මට මතක නැහැ. ආදානීය පිණිස වගේ කියන්නේ ආකාර පහක. ඒ කියන්නේ ශුක්‍රාණු පිට කරන අවස්ථා පහක් සම්බන්ධව සමන්තපාසාදිකාවේ කතා කරනවා. ඔව්. නිරෝගී බව පිණිස, සැප පිණිස, දානීය පිණිස sorry හතර මොකක්ද කිව්වේ? ඒකේ තියෙනවා නිරෝගී බව පිණිස. ඊළඟට මේ සැප පිණිස ඊළඟට මේ අර ඊළඟට අර නිරෝගී බව පිණිස කියන සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂා කරන්නත් ගන්නවන ශුක්‍රාණු සමහර අයගේ. ඊළඟට ඔය දානීය පිණිස ඔය දානීය පිණිස එක තමයි අපි හම්බෙන්නේ. ඔය පළවෙනි පරාජිකාව වෙන්නේ සුදින්න හාමුදුරුවන්ගෙන්නේ. ඔව්. ඒතර සුදින්න හාමුදුරුවෝ තමන්ගේ පුරාණ දූතිකාවත් එක්ක ගිහි කාලේ බිරිඳත් එක්ක සංසර්ගයේ යෙදෙන්නේ එයා ළමෙක් ඉල්ලනවා. ඔය කියන්නේ පළවෙනි විනය ශික්ෂාපදේ ඇත්තටම මේ කියන්නේ ලිංගික කාරණාවක් මූලික කරගෙන තමයි මේ බෞද්ධ දරු බීජයක් අපේක්ෂාවෙන් සුදින්න හාමුදුරුවෝ සංවාසයේදීලා ඒ ගැප් ගත්ත නිසා ඒ ලැබිච්ච දරුවාට නමක් තියෙනවා බීජක කියලා. ඒ වගේ මේ බිරිඳට පස්සේ පర్యాయ නාමයක් පටබැඳලා තියෙනවා බීජක මාතා කියලා. ඒ දෙන්නත් මට මතකයි මහාන වෙනවා පස්සේ. එතකොට මේ දැන් ඔබ වහන්සේ කිව්ව කාරණා වලින් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම මේ බුද්ධ ආගම ඇතුලේ ඔය ලිංගිකත්වයේ කියන්න ඕන විශේෂම කාරණාව තමයි එතන ඉඳලා සෙක්ස් එඩියුකේෂන් එක විහිදිච්ච පරාශය. කියන්නේ අවසානම ගොඩාක් තැන් තියෙනවා විශේෂම කතාව තමයි ඒ කියන්නේ දැන් අර අවසානයේ අර තමන් කැමති ස්ත්‍රියක් සම්බන්ධයෙන් අදහසක ඉඳලා ඒ ස්ත්‍රිය මරුණන් පස්සේ ඊට සොහොනටත් ගිහිල්ලා දාලා ඇට කැබලි විසිරීලා ගියන් පස්සෙත් එක හාමුදුරුවමක් අර ඇට කැබලි ටික එකතු කරලා ඒවත් එක්ක ලිංගික කාර්යයන් මේ වල යෙදිච්ච අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ දැන් ඔය පූර්ණම සාකච්ඡාව තමයි දැන් ඔය සමන්තපාසාදිකාව අධ්‍යයනය කරද්දී හම්බෙච්ච දේ තමයි දැන් ඔය දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් ඔය දැන් මේ ලිච්ඡවි කුමාරවරු ගැන ඇත්තටම තොටවත් මහත්මයා අතනින් සඳහන් කරා. ඇත්තටම ලිච්ඡවි කුමාරවරු කියන්නේ ගණරාජ්‍ය පාලනය වල හිටපු මම කියන්නේ සල්ලාලම කුමාරවරු ටික තමයි ඇත්තටම ලිච්ඡවි කුමාරවරු කියන්නේ. ලිච්ඡවි රාජකුමාර සූත්‍රය අරගෙන බලපුවන් පස්සෙත් ඒ වගේම
පරාජිකා පාළිය අරගෙන බලපුවන් පස්සෙත් ඒ කියන්නේ ලිච්ඡවි කුමාරවරු ඒ කියන්නේ හාමුදුරුවරු එහෙම පාරේ යනවා තනියම යනවා දැක්කොත් අල්ලගෙන එක්ක ගෑනු කට්ටියත් එක්ක බලෙන් සෙක්ස් කරවලා තියෙනවා එහෙම නැත්නම් ඔය මෙහෙණියොත් එක්ක භික්ෂුණීන් එක්ක බලෙන් ඒ කියන්නේ ඒ දෙන්නට සෙක්ස් කරන්න කියලා මේගොල්ලෝ ඒ දිහා බලාන ඉඳලා සතුටු වෙච්ච අවස්ථා සම්බන්ධව තියෙනවා මේ පරාජිකා පාළිය. එතකොට මේකට විනය අටුවාව ලියද්දී බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා කියන්නේ ලිච්ඡවි රාජකුමාරවරු තමයි කරපු මුක්ත වැඩ ඔක්කොම දේවල් කරේ කියලා. දැන් අර ලිච්ඡවි රාජකුමාර සූත්‍රයේ තියෙන කාරණාව තමයි අර මහා නාම කියන ඒ ලිච්ඡවිය බුදුහාමුදුරුවන්ට කියනවා මේ බුදුහාමුදුරුවෝ ළඟ අරගොල්ලෝ ටිකක් සද්ද නොකර අර බබා පාට්ට හිටිද්දි මෙයාලා දැන් මෙතන මේ සද්ද නොකර හිටියට බුදුහාමුදුරුවනේ මුන් කෙල්ලෙක්ටවත් ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ පාරේ ගෑනු අයගේ පස්සට ගහනවා උසුළු විසුළු කරනවා වගේ දේවල් කරනවායි කියලා අර බුදුහාමුදුරුවන්ට කියනවා. එතකොට මේ කාරණාවලින් ඒ කියන්නේ මේ ඒ කියන්නේ ගණරාජ්‍ය සංස්කෘතිය ඇත්තට මේක එහෙම ඔතන වෙන්නත් අපේ පුළුවන් හඳුනේ ඔබ අපේ හඳුනේ අපේ හඳුනේ සමාවෙන්න ඔතන පොඩි පරස්පරයක් මතුවෙන්නේ නැද්ද? දැන් සත්තාපරිහානීය ධර්ම වල එකක් තමයි විවාහ වූ අන්න කාන්තාවට සහ ඒකම තමයි කුලකුමාරිකාවට ඔබට මම කල්පනා කරේ සමහරක් වෙලාවට ඒ කියන්නේ සත්පරිහානී ධර්ම සම්බන්ධව කතිකාව එන්නත් ඇත්තේ මේ ලිච්ඡවි රාජ කුමාරවරුන්ගේ තිබ්බ මේ හැසිරීම නිසා වෙන්න ඇති. ඇත්තටම මේ ලිච්ඡවි රාජ කුමාරවරුන් මේ සත්පරිහානී ධර්ම දාගෙන හිටියද එහෙම නැත්නම් මේක බුද්ධිසම් වලින් දාපු එකක්ද කියන ප්‍රශ්නේ එනවා. මොකද දැන් අපි දැන් අර මේ සූත්‍ර අධ්‍යයනය කරද්දී විශේෂම කාරණා තමයි අන්‍ය සම්ප්‍රදායම් වල කතා විශේෂයෙන්ම දැන් මහාභාරතයේ වගේ කෘතීන් වලත් ඒ කියන්නේ ගණතන්ත්‍ර පාලනය සම්බන්ධව කියද්දී කියනවා අර ගෞඩ කියන මත්පැන් බොමින් හරක් මස් කමින් ඔටු මස් කමින් බීලා ගෑනු ඒ කියන්නේ හිතු මනාපෙට රමණය කරනවායි කියලා මහාභාරතයේ ගණරාජ්‍ය පාලන තන්ත්‍රයන් සම්බන්ධ වෙන හැඳින්වීම් වල තියෙනවා. ඒතකොට මේකටත් එක්ක මං හිතනවා ඒ කියන්නේ මේ ඇත්තටම මේ ලිච්ඡවියෝ මේක Tamanට දාගත්තට වඩා ලිච්ඡවීන්ගේ තිබ්බ නිදහස් සංස්කෘතිය සම්බන්ධව යම් නීතිමාලාවක් බුද්ධාගම ඇතුලේ දැම්මද කියලා තොටවත් මහත්මයා හිතෙනවා මේ පරාජිකා පාළිය සහ අර සමහර ලිච්ඡවි කුමාරවරු සම්බන්ධ ලිච්ඡවි කුමාර සූත්‍රය වගේ දේවල් ඇත්තටම කියවද්දි දැන් අර අපි ආව කාරණාවේ කතා කරොත් එහෙම අපේ හඳුනේ සමාවෙන්න ඔතන ලිච්ඡවි කුමාර සූත්‍රය ගන්න පුළුවන් කමක් අපේ හඳුනේ තියනවද? අපේ හඳුනේ මෙතනින් ගන්න පුළුවන් කමක් නැහැ ලිච්ඡවි රාජකුමාර සූත්‍රය අපි වෙන දවසක ඒක පොඩ්ඩක් මේ අපේ හඳුනේ මම හිතන්නේ කතා කරන්න අපි වටිනවා අනිවාර්යෙන් සාකච්ඡා කතා කරන්න කරන්න මේක ලිච්ඡවි රාජකුමාර සූත්‍රය මම බලද්දී අනිත් මමත් පුදුම වුණා. ඒ කියන්නේ දැන් ওই විනය පිටකයයි සූත්‍රවලයි ඒ කියන්නේ ලිච්ඡවි කුමාරවරුන්ගේ හැසිරීම සම්බන්ධව සමානකමක් තියෙනවා. එතකොට අව එක තැනක සප්තපරිහානී ධර්ම කතා කරනවා. එතකොට ওই කාරණාත් එක හැබැයි මෙහෙම එකක් තියෙනවා දුටුවත් මහත්මයා දැන් පරිනිර්වාණ සූත්‍රයේ පරිනිර්වාණයේ සියවස් තුනක් කියන කාරණාවේදී පැහැදිලිවම පරිනිර්වාණ සූත්‍රය ඒ කියන්නේ අශෝක යුගයේ දක්වාම සංවර්ධනය වුණායි කියන කාරණාව තියෙනවානේ. ඒ වගේම තමයි දැන් පරිනිර්වාණ සූත්‍රයේ තියෙන සමහර කොටස් වෙන වෙනම සූත්‍ර හැටියට පොඩි පොඩි කෑලි අරගෙන වෙනම සූත්‍ර හදලා තියෙනවා. මොකද්ද ඔය ස්තූප සම්බන්ධව මොකක්ද ඒ සූත්‍රේ නම් මට මතකෙට එන්නේ නැහැ. එතකොට ඒකේ කොටස් කපලා වෙනම සූත්‍ර හදලා තියෙනවා. ඒ වගේ ලොකු විකාශනයක් තියෙන නිසා ඇත්තටම ඔය ඔලිවර්ේ නායක මහත්තයා කියන්නේ ඇත්තටම ඔය සංයුක්ත නිකායේ තියෙන මේ පරිනිර්වාණ සූත්‍රය තමයි ඩෙවලොප් වෙලා මහා පරිනිර්වාණ සූත්‍රය බවට වර්ධනය වෙන්නේ නැති කියලා. එතුමාගේ ඔය මේ පාළි අධ්‍යයන විමර්ශන පොතේ දැන් ඒ කියන්නේ දැන් ඔය අටුවාව සම්බන්ධ මේවා කීද ඇත්තට මේක මේ අපි මේක ගේන්නේ මේ නැත්තම් අපි මේ කුණුහරුප කතා කරනවා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චරක් දුරට සෙක්ස් এডুকেෂන් එක ගියාද කියලා කිව්වොත් කියන්නේ කෙනෙක්ගේ දිවෙන් හෝ මුවෙන් ඒ කියන්නේ ස්ත්‍රී යෝනියක් එක්ක සතුටු වෙනවා නම් මේක මේ වැටෙන්නේ කොතෙන්ටද කියන ප්‍රශ්නය කතිකාවත ගියා. මේක පරාජිකාවක් වෙනවද? මොකද ඇත්තටම පරාජිකා පාළියේ පැහැදිලි වෙන එක තමයි ඇත්තටම ඒ කියන්නේ පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයකට හෝ ඒ වගේම යෝනි මග්ග මුඛ මග්ග සහ ගුද මග්ග කියන නැමවලට ඇතුළත් කිරීම ඇතුලේ තමයි පරාජිකා වෙන්නේ කියලා. එතකොට දිවෙන් ස්ත්‍රී යෝනියක් එක්ක සතුටු වීම සම්බන්ධව කතිකාවේදී දැන් මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ මාර අමාරුවක වැටලා තිනවා තොටවත්ත මහත්මයා. මොකද මහා අට කතාවේ මහා අට කතාව කියන්නේ හෙළටුවාවල ඇහෙනවද ඔබතුමන්ට? ඇහෙනවා. ඔය හෙළටුවාවල දෙනවනේ කුරුන්දි පච්චරි මහා අට කතා කියලා. මහා අට කතාවේ තොටවත්ත මහත්මයා සමන්ත පාසාදිකාවේ ඒක මේ කෝට් කරලා තියෙනවා. කියන්නේ ඒක අරගෙන මහා අට කතාවේ තියෙන කාරණාව තමයි මෛතුන රාගයෙන් ස්ත්‍රී නිමිත්ත මුවෙන් පහසාද තුල්ලච්චේ වේ කියලා කියන්නේ. තුල්ල අච්ච කියන්නේ මහා යවතක් වෙනවා කියලානේ.
එතකොට එතන ඔව්. ඒක සංඝාතිශේෂයක් හැටියට දක්වලා නැහැ. හැබැයි සමන්තපාසාදිකාව ඒක මෙහෙම කිව්වයි කියලා කියන්නේ සමන්තපාසාදිකාව කියනවා ඒක කාය සංසග්ග වලට වැටෙනවායි කියලා. හැබැයි මහාට්ට කතාවේ සංඝාතිශේෂයකට නෙවෙයි මේ ඒක දාලා තියෙන්නේ. ඉතින් එතකොට මේකෙන් මට කියන්න ඕනකම කාරණාව තමයි ඒ කියන්නේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව කොච්චර පුළුල් කතිකාවතකට මේ තේරවාද බුද්ධාගම ගිහිල්ලා තියෙනවද කියන කාරණාව ඇත්තටම මෙතනින් මේ කියන්න මට උවමනාව තිබ්බේ. ඇත්තටම දැන් දැන් මම බුද්ධාගමේ ඒකයි තියෙන අපේ ලිංගික මම ඒකයි කාරණා කතා අපේ කරොත් එහෙම ලොකු පරාසයක් තියෙනවා. අපේ මම ඔව් මම ඒකයි අර හැමදාම කියන්නේ අපි අර බුද්ධඝෝස හාමුදුරුවෝ ගැන නෙගටිව් ඒවා බැලුවට බුද්ධඝෝස හාමුදුරුවෝ ගොඩක් තැන්වල මේ ප්‍රතිවිරුද්ධ මත, පරස්පර මත, පරණ මත ඒවා තියලා තියෙනවා හින්දා. ඒක වැදගත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර සම්පූර්ණයේ පරණ කෘති ටික තිබ්බනම් දැන් මේ වගේ කාරණාත් එක්ක දැන් අබේගිරියෙත් දැන් ඔය මේ අබේගිරියේ දසවස්තුක සම්මාදිට්ඨිය සම්බන්ධව අබේගිරි මේවයිකේදී වෙනස් එකක් තියෙනවා. මට ඒ කාරණාව මතක නැහැ. සමස්තයක් එහෙම තියෙනවා. එකක් ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. එතකොට මේ සම්ප්‍රදායම් වල තිබ්බ ඉගැන්වීම, ඒ කියන්නේ මේ බුද්ධාගම සම්බන්ධව කියවීම වෙන මානයකට යන්න තිබ්බ. ඇත්තටම අර පරණ හෙළටුවා ටික එහෙම තිබ්බනම් ඒක දැන් මොකද මේක වෙනම කාරණාවක් නේ. ඒක මහාට්ට කතාවේ කතා කරලා තියෙන්නේ ඒක සම්බන්ධව. දැන් විශේෂයෙන්ම ඔව්. ඊළඟට කියන්න ඕන කාරණාව තමයි ඇත්තටම මේ දැන් ওই වාත්සායනයන්ගේ කාමසූත්‍ර සම්බන්ධව ඒක ඊටාම ප්‍රසිද්ධයි. හැබැයි ලංකාවේ ගොඩක් දෙනා මේ දන්නේ නැති කාරණාව තමයි ඒකේ තිබ්බේවා ඊට වඩා සරල කරලා පොත් දෙකක් ලිව්වා. එකක් තමයි ඔය අනංගරංග කියලා. අනංග කියලා කියන්නේ ඇත්තටම මල්සරාට කියන එක නමක් නේ. රංග කියලා කියන්නේ රංග පීඨයේ ඔව්. සංස්කෘතිය. එතකොට අනංගරංග කියන්නේ ඒ කියන්නේ අර ඒ කාමපීඨය කියන අර්ථයක් එනවා. මේක මේ 15 වන සහ 16 වන සියවස්යේදී කල්යාණ මල්ල කියන කවිය තමයි මේක රචනා කරලා තියෙන්නේ. මේක රචනා කරලා තියෙන්නේ එවකට හිටපු ලෝදි පරම්පරාවේ කුමාරයෙක්ගේ ප්‍රයෝජනය සඳහා තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. මේක මේ ප්‍රධාන අරමුණ ඊටාම වැදගත්. ඒ කියන්නේ විවාහක යුවලක් අතර ඇතිවන ඒකාකාරී බව වැළැක්වීම සඳහා තමයි ඇත්තටම මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ විශේෂයෙන්ම කිව්වොත් මේ කියන්නේ සුවාම් පුරුෂයෙක් තම බිරිඳ වෙනත් පුරුෂයෙකු වෙත ආකර්ෂණය වීම වැළැක්වීම නම් ඒ ඇයව කියන්නේ ඇත්තටම ඔය ලිංගිකව මේ සහ මානසිකව වෙනස් කිරීම. ඔව් ඒ කියන්නේ මේ ස්වාම පුරුෂය තමන්ගේ බිරිඳ වෙනත් ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවලට යන එක වළක්වන්න නම් වැළැක්වීම නම් ඇයව ලිංගිකව සහ මානසිකව සතුටින් තැබිය යුතු ආකාරය සම්බන්ධව තමයි මේකේ කතා කරලා තියෙන්නේ. දැන් මේක පැහැදිලි කරන්න කලින් ඊටාම වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් එක්ස් කණ්ඩායම. දැන් ඒකේ එක්ස් කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න මහත්මයා ඔය චාමරගුරුගේ මහත්තයත් එක්ක කරපු අපූර්ව සාකච්ඡාවක් තියෙනවා ආදරේ භාෂාව කියන. ඒක බලන්ඩයි කියලා අපේ අහන අයට කියනවා මේකේ මේ දීප්ති කුමාර ගුණරත්න මහත්මයා මේ ආදරයේ සම්බන්ධව සහ විවාහය සම්බන්ධව ලස්සන කතාවක් එතන ගොඩනගනවා. ඒ කියන්නේ දැන් අර මේ නවයෝන්ගේ ආදරය ගැන තොටවත් මහත්මයා ප්‍රීලවුනේ ඒක. එතකොට ඒකේ ඔව්. ඒ කියන්නේ දෙන්නට වගකීමක් නැහැ කියන උදාහරණ. එයා ලස්සන වචනයක් කියන කමිට්මන්ට් නැහැ කියලා. කියන්නේ බැඳීමක් සහ කැපවීමක් කියන එකක් නැහැ. කොහේ හරි පාක් එක්ක හරි එහෙම ඔව්. නැත්නම් දුම්රිය පොලේ හරි බස් නැවතුමේ හරි කොහේ හරි තැනක හම්බෙනවා. ගෑනු ළමයා ආපහු එයාගේ ගෙදරට යනවා. පිරිමි ළමයා තමන්ගේ ගෙදරට එනවා. එතකොට ගෑනු ළමයා සම්බන්ධව එයාට කෑම් බීම දෙන එක, ඇඳුම් පැළඳුම් දීම, ගෑනු ළමයා බලා ගැනීම කියන සියලු කාරණා ගෑනු ළමයාගේ දෙමාපියෝ කරන්නේ. එතකොට පිරිමි ළමයාගේ වියදම් ටික පිරිමි ළමයාගේ ගෙදරින් කරන්නේ. එතකොට කමිට්මන්ට් නැහැ. හැබැයි මේ කියනවා දැන් මේ විවාහය කියන එක අවසාන ඒ කියන්නේ ආදරය කියන එක අවසානයේ සම්බන්ධතාවයේ රාජ්‍යයට සම්බන්ධ වෙන අවස්ථාව කියලා කියන්නේ විවාහ වුණාන් පස්සේ ඒ කියන්නේ ආර්ථික සාධක ඊළඟට දූ දරුවෝ හම්බුනන් පස්සේ ඒවට වෙන කාර්ය බහුලත්වයේත් එක්ක අර ආදරය කරන්න තියෙන කාලය කියන එක නැති වෙනවා අවිවේකී වෙනවා මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක ඇත්තටම ලාංකීය සමාජයේ ඒ කියන්නේ පවුල ඇතුලේ ආදරයේ ලිංගිකත්වයේ කියන තැන ලොකු රික්තකයක් නිර්මාණය වෙලා තිනවා මේ රික්තකයත් එක්ක ඩිවෝර්ස් ප්‍රතිශතය ඒ වගේම වෙනත් අනියම් සම්බන්ධතාවන් වලට පෙළඹීම වගේ ලොකු ප්‍රශ්න වලට මේ කාරණාව ගිහිල්ලා තියෙනවා මං හිතන්නේ මේ අනංගරංග වගේ කෘතියක් මං කියන්නේ ඇත්තටම මේ අධ්‍යයනයකට දුන්නා නම් මං හිතනවා ඇත්තටම මේක ඉතාම වැදගත් කියලා මේ ඒ කියන්නේ මේවා අර වික්ටෝරියා ඒ කියන්නේ අර සුදු වැදගෙන පන්සල් ගිහිල්ලා හරි කට්ටඩියෙක් ගාවට ගිහිල්ලා හරි බෝල් දානවට වඩා ඒ කියන්නේ විවාහ ජීවිතය ඇතුලේ කොහොමද තමන්ගේ ආපහු ආදරය කරන්න තමන්ගේ නිදහස හදාගන්නේ
ඒ වගේම තමයි ලිංගික නිදහස කොහොමද හදාගන්නේ. ඒ වගේම තමයි ලිංගිකත්වයේ ඒකාකාරී බව කොහොමද නැති කරගන්නේ වගේ දේවල් වලට අධ්‍යයනයකට යන්න පුළුවන්. ඇත්තටම මේ වගේ කෘති සම්බන්ධව අධ්‍යයනයක් මම හිතන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් හරි දුන්නා නම් මේක මේ හරි ලස්සන එකක් තමයි තොටවත් මහත්මයා අර ස්ත්‍රී පුරුෂ වර්ගීකරණය ඒදී මේ පුරුෂ ඔව්. වර්ගීකරණයක් සම්බන්ධව තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි ශෂ. ශෂ කියන්නේ මේ හාවෙක් වෘද්ධ වගේ මෘදු ඔව්. සහ ඔව්. සංවේදී පුරුෂයා. ඒ වගේම වෘෂභ ගවයා වැනි. ඒ කියන්නේ ශක්තිමත් සහ ස්ථාවර පුරුෂයා. ඒ වගේම තමයි අශ්ව කියන්නේ ජව සම්පන්න සහ වේගවත් පුරුෂයා අශ්වයෙක් වගේ. ඒ කියන්නේ සිරියහනේදී ඒගොල්ලන්ගේ කියන සම්භෝගයේදී මේ ලිංගික හැසිරීම ඒ කියන්නේ තමන්ගේ පෞරුෂය ලිංගිකත්වයේ කොහොමද කාන්තාව වෙත මුදා හරින ආකාරය සම්බන්ධව තමයි මේකේ තියෙන්නේ. වගේ මෘග ඒ කියන්නේ මේ මුවා වැනි තා ක්‍රියාශීලී සහ චපල පෙනුමක් ඇති පුරුෂයා කියලා. ඒ වගේම තමයි මේ අනංගරංග කෘතියේන කාන්තාවගේ සුවිශේෂීම පසුබිමේ ඉගැන්වීමක් තමයි දැන් ඔබතුමා අර ජ්‍යොතිෂ්‍ය පැත්තෙත් ඉන්න හින්දා ඒ කියන්නේ අර කලා හෙවත් ශරීරයේ සංවේදී ස්ථාන අනුව ඒ කියන්නේ ලිංගික හැඟීම් උද්දීපනය වීම චන්ද්‍රයාගේ කල වෙනස් වෙනවා කියලා. දැන් උදාහරණයක් හැටියට අර පුරපක්ෂයට ආවන් පස්සේ ඒ කියන්නේ අර ඉනෙන් උඩ ඒ කියන්නේ හිස ඊළඟට බෙල්ල ඒ ඉනෙන් උඩ ප්‍රදේශයන් උත්තේජනය කිරීමයි සුදුසු කියලා. ඒ වගේම තමයි අර අමාවකදී ඉනෙන් පල්ලහැ විශේෂයෙන්ම පාද කලව වගේ දේවල් ඇතුළේ තමයි ඒ කියන්නේ ලිංගික උද්දීපනයකට යන්නයි කියන කාරණාව කියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ කියන්නේ මේ ආශ්‍රේෂණ කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ සිප ගැනීම සම්බන්ධව ඇත්තටම මම හිතන්නේ ඒක මේ ඒක කොච්චර පුළුල්ද කියලා හිතනවා. ඇත්තටම මේ ආදරය කරන යුවලකට මේ කියවන්න අධ්‍යයනය කරන්න කොච්චර වටිනවද කියලා. ඒකේ පළවෙනි එක තමයි ස්පෘෂ්ඨක. يعني ස්පර්ශාත්මක වැළඳ ගැනීම. ඒ කියන්නේ මේක කියන්නේ මේ මෘදු වැළඳ ගැනීම. මේකෙන් වෙන දේ තමයි දෙදෙනාගේ ශරීර මදක් ස්පර්ශ වනසේ. ඊතා ආදරණීයව සමීපව කරන වැළඳ ගැනීම මේ බොහෝ විට ආදර සම්බන්ධයක ආරම්භක අවස්ථාවේදී දකින්න පුළුවන් කියලා තමයි ඒ වගේම තමයි විද්දක කියලා කියන්නේ මේ තදින් වැළඳ ගැනීම. ඒ කියන්නේ මෙහිදී දෙදෙනාගේ ශරීර එකිනෙකට තදවනසේ වැළඳ ගැනීම සිද්ධ කරනවා කියලා කියනවා. මේක මේ ගැඹුරු ආදරය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට භාවිතා කරනවා. ඒ වගේම තමයි උත්කෘෂ්ඨක කියලා තියෙනවා. ඇතිල් වෙන සුළු වැළඳ ගැනීම. කියන්නේ දෙදෙනා අතර ඇතිවන සුළු චලනයන් සමග සිදුවන වැළඳ ගැනීමක්. මේකෙන් කරන්නේ අර ශරීරයේ කොටස් එකිනෙකා ඇතිල්ලීම මගින් ලිංගික උත්තේජනයක් ඇති කිරීම. ඒ වගේම තමයි පීඩිතක කියලා කියනවා. ඒ කියන්නේ දෙදෙනාගේ පපුව සහ ශරීරයේ අනිකුත් ප්‍රදේශ උපරිම ලෙස තෙරපෙනසේ සිදු කරන වැළඳ ගැනීම. එතකොට මේ වැළඳ ගැනීම. ඊළඟට පහ තමයි ලතා වෙෂ්ටිත. ඒ කියන්නේ වැලක් එතුණා වගේ කරන වැළඳ ගැනීම. ස්ත්‍රියක් ගසක එතුණු වැලක්. වැලක් මෙන් තම සහකරුගේ ශරීරයේ වටා අත් සහ පාද යොදා වැළඳ ගැනීම. මේක දැඩි ආශාව හා ඇත්තනම ලිංගිකත්වයේදී බැඳීම ප්‍රකාශ කරන දෙයක් හැටියට තමයි මේ අනංගරංග කෘතිය ඇතුළේ විස්තර වෙන්නේ. ඒ වගේම තමයි වෘක්ෂාදී ඌඩක කියලා කියනවා. يعني ගසට නැගුණාක් වැනි කරන වැළඳ ගැනීම. මෙහිදී ස්ත්‍රිය එක් පාදයක් සහකරුගේ උකුල මත තබාගෙන ඔහුගේ ගෙල වටා අත්යොදා වැළඳ ගැනීම සිදු කරන මේක ඇත්තටම කෙලිලෝල් වැළඳ ගැනීමක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි තිල තණ්ඩුලක කියලා තියෙනවා. ඒ කියන්නේ තල සහ සහල් මිශ්‍ර වූවක් වැනි වැළඳ ගැනීම තල සහ සහල් එකට මිශ්‍ර කළ විට වෙන් කළ නොහැකි වන්නාසේ දෙදෙනාගේ ශරීර ඉතා සමීපව එකිනෙකට බද්ධ වී සිටින ආකාරයට කරන වැළඳ ගැනීම. ඒ වගේම තමයි කීර කෝකිතක ගිරවා සහ කොවුලා වැළඳ ගන්නාක් වැනි වැළඳ ගැනීම මේ ඉතාමත් ආදරණීය සහ සුන්දර වැළඳ ගැනීමක් හැටියට තමයි තියෙන්නේ. දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන බෙල්ල වටා දෑත් යොදා ගනිමින් ඉතා සෙමින් සහ ලයාන්විතව මේ වැළඳ ගැනීම සිද්ධ කරනවායි කියන කාරණාව. එතකොට මේ ඒ වගේම තමයි මේකේ මේ ආසන සම්බන්ධවත් කියනවා. ඒ කියන්නේ දැන් ඔය කාම සූත්‍රය වගේම ඒ අනංගරංග පොසිෂන් කෘතියේ ඔව්. විවිධ ඔව්. ලිංගික ඉරියව් රාශියක් විස්තර කරලා තියෙනවා. ඔය උඩු බැලිව සිටින ඉරියව්ව, පැත්තට හැරී සිටින ඉරියව්ව, සයිඩ් පොසිෂන්, ඒ වගේම හිඳගෙන සිටින ඉරියව්ව, සිටගෙන සිටින ඉරියව්ව වගේ ඔය අපි අද පොඩි අපි අද ඔය ජනප්‍රිය පොදුවේ මේ ස්ත්‍රී පුරුෂ සංසර්ගයේ තියෙන ඉරියව්වට කියන එක නමක් තමයි මිෂනාරි ඉරියව්ව කියලා. ඒ කියන්නේ ක්‍රිස්තියානි ඒ කියන්නේ ඇත්තම ලිංගික ඉරියව් රාශියක් තිබුණාට ඔය පරාර මේ මෝඩ පරණ ක්‍රිස්තියානි සුචරිතවාදයෙන් හික්මවපු වික්ටෝරියානු සුචරිතවාදයේ තියෙන එක පොසිෂන් එකක් විතරයි. මිෂනරි ඉරියව් කියන්නේ ඒකට ඇත්තටම.
නමුත් ඊට වඩා විශාල පුළුල් පැතිරුණු ඉරියව් ප්‍රමාණයක් ඔය පොතේ ඔය පොත් තුනේ තියෙනවා. ඊට අමතරව ඔය කාට හරි හොයාගෙන කියවන්න හොඳයි WM ගුණතිලක මහත්තයාගේ මේ ඔය සම්බන්ධ පොතක් තියෙනවා තාවෝ රාග භාවනා කියලා. ඒ කියන්නේ තාවෝසම් එක්ක තාවෝ දර්ශනයත් එක්ක චීනේ ඔය සම්බන්ධ ලියවුණු කෘතියක්. ඒ වගේ අපි හම්බුනේ කෘති රාශියක් අපිට ආයුර්වේදයත් එක්ක කතා ඔය වගේම කරනකොට තමයි කාම මේ අපි සූත්‍රය අර නේද? මේක මේ කාරණාවත් කියමු තොටවත් මහත්මයා ඊළඟ රති රහස්‍ය කෘතිය මේක එක පැත්තකින් අර මේ කාම සූත්‍රයට ලියපු ආවගේ. කියන්නේ කාම සූත්‍රයේ ටිකක් අර ලිංගික කාරණා සම්බන්ධ විග්‍රහය ටිකක් අර සංකීර්ණතා සමහර තැන්වල තියෙනවා. හැබැයි මේ රති රහස්‍ය කියන කෘතියේදී මේක ටිකක් අර කාම සූත්‍රයේ තියෙන දේවල් වඩා ලිහිල්ව විස්තර කරලා තියෙනවා. එක පැත්තක ඒක ඇත්තටම අටුවාවක් හැටියටත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මේක ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවසේදී කෝක් කියන පඬිවරයා තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඒක නිසා මේක අර කෝක් ශාස්ත්‍රයේ හැටියටත් හඳුන්වනවා. එතකොට මේක මේ විශේෂම බෙදීමක් තියෙනවා මේ ඔය කාන්තාවගේ ශාරීරික හා මානසික ලක්ෂණ අනුව කාන්තාව මේ වර්ග කරලා තියෙනවා. පළවෙනි එක තමයි පද්මිනී. පද්මිනී කියන්නේ පින්වැනි ස්ත්‍රිය. ඔව් එයා මේ ඇත්තම උත්තම ගණේලා මේ කෘතිය සලකනවා. ඒ කියන්නේ මේ එයාගේ ඊටාම සුන්දර සිහින් සිරුරක් සහිත සුන්දර සහ ඇගේ ඇස් මුවැත්තියකගේ මේ දිගටි සහ ප්‍රසන්නයි කියලා කියනවා. ඒ වගේම ඊටා මෘදු ගති පැවතුම් ඇති චාම් ඇඳුම් පැළඳුම් වලට ප්‍රිය කරන ආගමික නැඹුරුවක් ඇති කාන්තාවක් හැටියට මෙයාව හඳුන්වනවා. මේ ලිංගිකත්වයේදී මෙයා ඇය ලිංගිකත්වයේදී සංවේදී වෙන දැඩි ප්‍රචණ්ඩත්වයට සහ මේ කැමති නැහැ ඒකට. කියන්නේ ආදරණීය සහ මෘදු හැසිරීම තමයි තමන්ගේ සහකරුවාගෙම නැත්නම් පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම ඇයගේ ආහාර පාන ගැනීම පවා ඉතා අල්පයි කියලා කියන්නේ. ඉතින් මේ තමන්ගේ දැන් ආදරය කරද්දී ඔගොල්ලන්ගේ අර සහකාරිය තෝරගද්දී විශේෂයෙන්ම දැන් නූතනෙත් කියන කාරණාව තමයි තමන්ගේ ආකල්පයන් වලට තමන්ගේ රුචි අරුචිකම් වලට වඩා විවෘතව තමන්ගේ සහකාරියත් එක්ක කතා කරන්නයි කියන කාරණා. දැන් ගොඩාක් අය ඇත්තටම ආදරය කරද්දී ඔය ලිංගිකත්වය වගේ කාරණා කතා කරන්න බය වෙනවා. ඒවා කතා කරන්න බය වුණාන් පස්සේ අවසානයේ විවාහ වෙලා මේ ඒ කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් බිරිඳ මතින් හෝ බිරිඳ ස්වාමියා මතින් හරි මේව කරන්නදී වෙන කාරණා කල්පනා කරලා ඒ වගේම සැක සංකා උපදවා ගන්න අවසානයේ ගැටුම් වලට යනවා. ඒක නිසා මේ ආදරය කරද්දී විශේෂම කාරණා මේ රති රහස්‍ය කියන එකේ කියන කාරණාව තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරියෝ හොයාගද්දී ආකල්ප සහ ඇවතුම් පැවතුම් සම්බන්ධව රුචි අරුචිකම් සම්බන්ධව හොඳ කියවීමකට යණ්ඩයි කියලා කසාද බඳින්න කලින්. මොකද එහෙම නැති වුණොත් එහෙම විවාහ ජීවිතය බෝරින් වෙනවයි කියන කාරණාව. දැන් මේ වගේම මේට සමානම නෙවෙයි. ඔය කොල්ලෙකුල්ලෝ ආදරය කරන එක සම්බන්ධව ලස්සන සූත්‍ර දෙකක් තමයි අපේ තේරවාද බෞද්ධ ගුරුකුලේන ඉත්තිබන්ධ සහ පුරිස බන්ධ කියන්නේ. ඉතින් ඒකෙත් එක තැනක තියෙන කාරණාව තමයි මේ එකිනෙකා සම්බන්ධව ආකර්ෂණය වෙද්දී ආකල්ප සම්බන්ධව සැලකිලිමත් වෙන්නයි කියන කාරණාව. ඊළඟ ස්ත්‍රිය තමයි දෙවෙනි එක චිත්‍රිනී. ඒ කියන්නේ සිත්කලු ස්ත්‍රිය, කලාත්මක සහ බුද්ධිමත් ස්ත්‍රිය ඇය තමයි කියලා කියන්නේ. ඔය මධ්‍යම ප්‍රමාණයේ උසක් තියෙනවලු, ඉතා සිහින් නිගසහිත සිරුරක්, ඒ වගේම ඇගේ යස් නිරන්තරයෙන් සිනහවෙන් පිරී තියෙනවයි කියලා කියනවා. ඒ වගේම ගීතයට, නැටුමට සහ විවිධ කලා ශිල්ප වලට ඒ කියන්නේ චිත්‍රණී නියෝජනය කරන ඒකාන්තා පාර්ශවයේ දක්ෂයි කියනවා. කියවීමට සහ අලුත් දේ ඉගෙනීමට එයා ප්‍රිය කරනවායි කියලා කියනවා. ඇයි ඊටමත් ලිංගිකත්වයේ ඇතුළේදී මේ කාන්තාව ඇයි ඊටමත් නිර්මාණශීලී සහ ක්‍රියාශීලී සහකාරියක් හැටියට තමයි ගන්නෙ. විවිධත්වය සහ අලුත් අත්දැකීම් විඳීමට එයා ලිංගිකත්වයේ ඇතුලේ කැමති. ඇත්තටම ඒක හම්බෙන්නේ නැත්නම් තමන්ගේ පිරිමියාගෙන් බොහෝ වෙලාවට මේ අය අනියම් සම්බන්ධතාවලට පෙළඹෙනවයි කියන කාරණාව තමයි කියන්නේ. ඒ කියන්නේ අලුත් අත්දැකීම් ලිංගිකත්වයේ ඇතුලේ වුණත් විවිධත්වය සහ අලුත් අත්දැකීම් වලට මේ චිත්‍රිනී කියන ඒ සිත්කලු ස්ත්‍රිය කැමති කියන කාරණාව මේ රති රහස්‍ය කෘතිය කියනවා. ඒ වගේම තමයි සංකිනී. ඒ කියන්නේ හත්ගෙඩිය වැනි ස්ත්‍රිය. එන ශක්තිමත් සහ තරමක් රළු පෞරුෂයක් පෙන්වන ස්ත්‍රියක්. ඇත්තටම මේ අය පෙනුම තමයි අර උස සහ මස් පිඩු පිරුණු සිරුරක්. ඒ වගේම ඇස් දිගුණම තියුණු ඇස් තියෙන. ඒ වගේම තමයි මේ ගතිගුණ තමයි ඒ කාන්තාව ඉක්මනින් කෝපයටපත් වෙනවා. තමන්ගේ මතය දැඩිව ප්‍රකාශ කරන්න කැමැත්තක් දක්වන අය. ඒ වගේම තමයි මේ ලිංගිකත්වයේදී මේ ඇය තරමක් රළු සහ ප්‍රචණ්ඩ හැසිරීම වලට ප්‍රිය කරන කාන්තාවක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඇයව තෘප්තිමත් කිරීමට සහකරුවා සෑහෙන දැඩි උත්සාහයක් ගන්න ඕනේ කියලා රති රහස්‍ය කෘතියේ කතා කරලා තියෙනවා. ඒ අවසාන ස්ත්‍රිය තමයි
හස්තිනි ඒ කියන්නේ ඇත්වැනි ස්ත්‍රිය සමූහයක කැපී පෙනෙන සාමාන්‍යයෙන් දේහධාරී පෞරුෂයක් තියෙනවා. උරහිස් පළල් බෙල්ල කෙටි සහ යම් තරමක මහත සිරුරක් තියෙන ඇවිදීමේදී මදක් බර තබමින් මේ ස්ත්‍රීන් ඇවිදිනවායි කියලා කියනවා. ගතිගුණ තමයි ටිකක් නපුරු සහ රළු හැසිරීම් ටිකක් තියෙනවා. ඒ වගේම ආහාරයට ලොල් කියලා කියනවා. ඒ වගේම කම්මැලි ගතිගුණ තමයි මේගොල්ලන්ගේ ටිකක් ඒක කම්මැලි ගතිගුණ පෙන්නනවායි කියලා කියනවා. හැබැයි ලිංගිකත්වයේදී ඇය ඉතා ඉහළ ලිංගික ආශාවක් සහිත තැනැත්තියක් කියන එක තමයි ඇත්තටම මේකෙදී කියන්නේ. ඉතින් මේ කෘති දෙක මම හිතනවා අරගෙන කියවන්න පුළුවන් නම් ඉතාම වටිනවයි කියලා. ඇත්තටම මේ අධ්‍යාපනය මේ ලිංගිකත්වය සම්බන්ධව මේ කියවීම ඇත්තටම වික්ටෝරියානු සංස්කෘතියට පිටින් මේ ලාංකීය සහ ඉන්දිය සමාජයේ ලිංගික අධ්‍යාපනය ඇතුලේ තිබ්බ උගන්වපු කෘති මේවා. එතකොට මේවා ඇතුලේ තමයි ඇත්තටම ශ්‍රී ලාංකීය පිරිමියා ගැහැණිය ඒ වගේම ඉන්දීය පිරිමියා සහ ගැහැණිය ලිංගික අධ්‍යාපනය ලැබුවා වගේම පෞල් ජීවිතයකට ඒගොල්ලෝ ගියේ සහ පෞල් ජීවිතය ඇතුලේ සතුට හොයාගත්තා. අද ප්‍රශ්න වෙලා තියෙන්නේ ඇත්තටම ළමයි ඉන්න තැනක ගැහැණු මිනිස්සු සමහරක් වෙලාවට කිස් එකක් දෙන්නත් බයක් තියෙනවා. ඉතින් ඒ වගේ නිකන් වෙන නිකන් ළමයි දැක්කම පස්සේ නිකන් අමුතු එකක් වෙයි අර එහෙම කියලා ඒ ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ තමයි එකිනෙකාගේ සෙනෙහස දැක්වීම කියන එකට බියක් දක්වනවා සමහර වෙලාවල් වලට මේ දරුවෝ ඉස්සරහා. ඉතින් මේ වගේ කියන්නේ මේ උපරිම නේද උඩටත් මත කියන්නේ ලිංගිකත්වය කියන එක ඔව්. මහා බියජනක දෙයක් බවට ඇත්තටම මේ ලාංකීය සමාජයේ පත් වෙන්න මූලික හේතුව හැටියට මම දකිනවා එක පැත්තකින් මේ සම්බන්ධව ඒ කියන්නේ අපි වික්ටෝරියානු සංස්කෘතියට උඩින් එපිටින් ඒට කලින් අපි හිටියේ කොහොමද කියලා මේ ලංකා සමාජයේ කතිකාවතක් නැති එක. ඔව් ඔබතුමාට දැන් අවස්ථාව. ඔව් අපේ හඳුනේ දැන් ඇත්තටම මම හිතන්නේ ඊටාම වැදගත් කාරණා රාශියක් කතා කරා. මම හිතන්නේ අපි විශේෂයෙන් මේ පෙරදිග ආගම ශාස්ත්‍රය සම්බන්ධ. මොකද මේ පෙරදිග අධ්‍යාපනයේ ප්‍රධාන ඉලක්ක 4ක් අපි කතා කරනවා ජීවිතයක ඇචීව් කරන්න ඕනේ. ඒ තමයි මේ ධර්ම අර්ථ ඔක සමහර අනිත් පැත්තට කියනවා අර්ථ ධර්ම කියලා. නමුත් බොහෝ විට එක වෙලේ ධර්ම අර්ථ කාම මෝක්ෂ. ඒතර මෝක්ෂය නොපිළිගත්ත ලෝකායතවාදීන් චාර්වක දර්ශනය වගේ එහෙම නැත්නම් අර්ථ කෞටිල්‍ය වගේ අය පවා මේ ධර්ම අර්ථ කාම කියන තුන සම්බන්ධ විශේෂ උනන්දුවක් විශේෂ අවධානයක් දක්වලා තියෙනවා. ඊළඟට දැන් බුද්ධ ආගම ඇතුලේ ගත්තොත් එහෙම දැන් ওই ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන සම්බන්ධයෙන් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ආවනේ. ඒතර ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා පළවෙනි යෝජනාව කරේ ඒ.පී. දුසොයිස මහත්තයා. ඔය ඒ.පී. දුසොයිස 1940 මහත්තයා කියලා කියන්නේ ඔය 1940 එතුමා ලංකාවේ හිටපු මේ ඇත්තටම මේ ත්‍රිපිටකයේ මුලින්ම ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු මිනිස්සයා. ඒ ඒක කරපු හැබැයි මිනිස්සයා මේක මේ මේ යෝජනාව කරලා තියෙන්නේ අර දෙවන ලෝක යුද්ධ මේවා එකත් එක්ක අර මේ කියන්නේ ලිංගික ශ්‍රමික සංඛ්‍යාව කොළඹ වැඩි වෙලා තියෙනවා. අන්න ඒකට විසඳුමක් හැටියට තමයි ඇත්තටම ඒ ඇත්තටම සුනිත මහත්මයා මේ යෝජනාව කරයි කියලා කියන්නේ. මම ඒක හොයලා බැලුවා ඇත්තටම. අනිත් එක තමයි දැන් ගණිකාවට මේ කාම මිත්‍යාචාරය වෙන්නේ නැහැ. නගර ශෝභනියට අපේ අට කතාව අනුව කාම මිත්‍යාචාරය වෙන්නේ නැහැ. අර ඇසුරු නොකළ යුතු කාන්තාව 16 දෙනා අතර වෛශ්‍යාව නැහැ. සේවිතා ප්‍රසූතිය. මොකද ඒ කාලේ ගණිකාව කියලා කිව්වේ ඇත්තටම මේ රජයෙන් පත් කරපු ගෞරවනීය තනතුරක් නගර ශෝභනිය. ඔය ගැන හොඳ විස්තරයක් ඔය ශ්‍රී ලංකාවේ ගණිකාව පොතේත් මම හිතන්නේ පෙරවදනේ ඔය ඉතිහාසය ගැන කියද්දී අපේ මේ මහාචාර්ය අනන්තසේන රත්නපාල මහත්තයා කතා කරනවා. එතකොට මේ මොකද ගණිකාවට කාමීත්‍යාචාරය වෙන්නේ නැහැ කියන එක ඔප්පු වෙනවා ජාතක පොතේ කුරු ධර්ම ජාතකයේ අර සක්‍ර අර මේ ප්‍රශ්නයක් වෙලා නියම කාලයක් කියලා කුරු රටේ පන්සිල් රකින්න කෙනෙක් හොයන්න කියනවනේ. සක්‍රිය එක වෙලාවක ගණිකාවක් ළඟටත් යනවා පන්සිල් රකින්න කෙනෙක්. ඒ කියන්නේ ගණිකා වෘත්තියෙන් පන්සිල් කැඩනවා නම් සක්‍රිය පන්සිල් රකින්න කෙනෙක් හොයාගෙන නැති ගණිකාව ළඟට යන්න හේතුවක් නැහැ. ඒතර අපේ මේ බෞද්ධ සම්ප්‍රදාය අනිත් එක මේ නගර ශෝභිනී වෘත්තිය ගර්හිත වෘත්තියක් හැටියට මේ කොහෙවත් බුදුදහමේ හඳුන්වලා නැහැ. නමුත් ඒක ලංකාවේ වෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අහිංසක ළමයි විශාල පිරිසක් මේ ඉහළ මට්ටමේ ඉන්න රංගන ශිල්පිනියෝ වෙන්න පුළුවන් තව ව්‍යාපාරික කාන්තාව වෙන්න පුළුවන් වෙන ජාලයක් විසින් අලෙවි කරලා තාම මේ කැත ජඩ මිනිස් ජාවාරමක් බවට පත්වීම ඒක වෙන ඛේදවාචකයක් අපේ හම්බුනේ. ඒක වෙන දවසක් කතා කරන්න ඕනේ. ඔය ගැන දවසක් ඔය ගණිකා වෘත්තිය නීතිගත කිරීම සහ සුරක්ෂිත කිරීම හොඳයි නැති කියලා මමයි ඔය මේ තව මිත්‍රයෙකුයි මේ සංවාදයක පැටලෙද්දී එයා හොඳ කතාවක් කිව්වා. දැන් අපි ලංකාවේ කොළඹ ගණිකාව ගැන අපේ හම්බුනේ විශේෂ සංවේදීතාවයක් දක්වනවනේ ඉහළ සමාජය කියන්නේ මේ හරිනලා පවා ඒගොල්ලෝ ගැන කතා කරනවනේ ඒගොල්ලන්ට ගරුත්වයක් දෙන්න ඕනේ මොනවා හරි නීතිගත. හැබැයි ඒ මගේ මිත්‍රයා කිව්ව කාරණේ තමයි
අපි කවුරුවත් අවධානය යොමු නොකරන කොටසක් තියෙනවා බීච් බෝයිලා. විශේෂයෙන්ම ওই දකුණේ ඉඳලා දීගමුව දක්වා වෙරළේ. ඒගොල්ලොත් වෙන ආකාරයකට කෙරෙන්නේ අර වෘත්තිය තමයි. ඒගොල්ලෝ අර ඒ කියන්නේ හැබැයි ඒ කණ්ඩායම ගැන අපි කවුරුවත් කතා කරන්නේ නැහැ. අර අර මේ ගණිකාව සම්බන්ධව තියෙන මේ මොනවාද මානුෂික කැලලවත් ඔය බීච් බෝයිලා සම්බන්ධයෙන් කවුරුවත් ඒ දැන් ගණිකාව ගැන රිසර්ච් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ ලංසන රත්නපාල මහත්තයා කරපු රිසර්ච් මම එකක් හිතන්නේ තියෙනවා. ඔය මේ කියන්නේ වෙරළ ළමයි සම්බන්ධවත් කැලණියෙන් හරි කොයින් හරි මේ මට මතක හැටියට කවුරු හරි එකක් කරලා තිබ්බා. ඒක හැබැයි ඉතාලම උඩ අඩු ටිකක් මට්ටමේ ප්‍රසිද්ධ තමයි. වුනේ නැද්ද? ඔය වෙරළ සංස්කෘතිය ගැන පවා ඔය රුක්මාන් කුලමේ චන්දන හාමුදුරුවෝ මට මතකයි පොතක් වෙරළ කියලා කරා. ඒ හැරෙන්න ඉතාලම අඩු අධ්‍යයනයක් තමයි කරලා තියෙන්නේ අපේ හැමෝම. එතකොට ඒක වෙනම සාකච්ඡා කළ යුතු වෙනම කලාපයක් අපි සාකච්ඡා නොකරන කලාපයක්. එතකොට දැන් මම කිව්වේ දැන් මේ ඒපීට සොයිස මහත්තයාගේ යෝජනාව ඒ වෙලාවේ මොකද එයා දැක්කා ඔබ වහන්සේ වගේ මේ දෙවන ලෝක යුද්ධයත් එක්ක ඊළඟට එන එක අනතුරක් ඒක. දැන් HIV නොතිබුණාට ගණිකා වෘත්තිය හරහා බෝ වෙන රෝග දැන් පෘතුගීසිකාරයෝ ලංකාවට ආවට පස්සේ උපදංශය පරංගි රෝග කියලානේ කියන්නේ. උපදංශය ගැන අපේ පරණ මේ සිංහල අත්වෙද පොත්වල උපදංශය ගැන විස්තර කරලා උපදංශයට ප්‍රතිකාර පවා තියෙනවා. ඒතර උපදංශය එන්නේ ඇත්තටම ඉන්දියාවට සහ ලංකාවට එන්නේ 15 මේ විශේෂයෙන්ම අඩුතරමින් 15 සියවසෙන් පස්සේ. 16 සියවස්වල. ඒතකොට ඒක දැන් ඇත්තටම ලිංගික අධ්‍යාපනය ලබා දීමේ පළවෙනි වැදගත්කම තමයි විශේෂයෙන්ම මේ ගොඩක් වෙලාවට මේ බලහත්කාරයෙන් සිද්ධ වෙන ස්ත්‍රී දූෂණ වලට වඩා ඊටාම වැඩි අපේ හඳුන්නේ විශේෂයෙන්ම නූතනයේ ඉස්සරත් ඒක තිබුණා නුත් ඉස්සර ඒක ලොකුවට එළියට ආවේ නැහැ. දරුවෝ තමාගේ සමීප වැඩිහිටියන්ගෙන් අතවරේටපත් වෙනවා. දැන් සමහර කාන්තාව කසාද බැඳලාත් පස්සේ තමයි දන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ හැදුස්සලා කියලා. තමන්ගේ වැඩිහිටියෝගෙන් විශේෂයෙන් මාමල වෙන්න පුළුවන් ඒක අර පාපවල අපි වෙන මුලින් නිසා කිව්වා වගේ ලිංගික අතිශය අධ්‍යාපනය නොදීමේ ගැටලුව ඇත්තටම. අතිශය අතිශය වැදගත් මම කියන්නේ ඇත්තටම විශේෂයෙන්ම ලංකාවේ ගෑනු ළමයින්ට ඔය good touch bad touch විතර නෙවෙයි පුළුවන් නම් මේ සටන් කලාව වගේ එකකුත් උගන්වන එක. ඔවුන්ගේ ආරක්ෂාව. ඊළඟට ඔය මේ සාත්‍රකාරයෝ කපුවෝ කට්ටඩියෝ දේවගති ඔය මේ පුත්තල පැත්තේ ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක් එයාව මැරුවා මං හිතන ගමේ මිනිස්සු. එයා කතාවක් හිතුවා මේ බයිබලයේ තියෙනවනේ අර දෙවියන් වහන්සේට නෑ මේ තමන්ගේ අස්සෙන්දී නොයිදුල් කොටස දෙන්න ඕනේ කියලා. එතකොට මේ වර්ජින් කෙනෙක් හැටියට පළවෙනි ලිංගික එක්වීම දෙවියන් වහන්සේගෙන් තමන් එක්ක කරන්න ඕනේ කියලා මං කියන්නේ 15ක් හරි 16ක් හරි ගෑනු ළමයිව රේප් කරලා තිබුණා මේ කාලකන්ණි දේවගතිය. එයාව මරලා තිබුණා පස්සේ ගමේ මිනිස්සුන් තිබුණා මේ. දැන් ඒ වගේ මේ ඔය මේ අපි තාම පැහැදිලිව මේ කතා කරන්න ඕන මාතෘකාවක් පැහැදිලි මේ කලාපයේ වෙනම කතා ඊළඟට කරන්න. ඇත්තටම අනිත් අපි එක කතා කරන්න දැන් ඕනේ තව එකක් තමයි දොඩවත්ත මහත්මයා. ඒ කියන්නේ දැන් මේ සමන්තපාසාදිකා වගේ අටුවා ඇතුලේ ඒ කියන්නේ අර ගැප් ගැනීම සම්බන්ධව කරලා තියෙන විග්‍රහය අරගෙන බලපුවන් පස්සේ සෑහෙන මිත්‍යා මත ගණනාවක් ඇත්තටම සමාජගත කිරීමක් කරලා තියෙනවා. ඇත්තටම මේ නූතනයේ සමහර ඒ කියන්නේ මේ සමහර අය මේවා මේ ඒ කියන්නේ විශ්වාස කරන අයත් ඉන්න ඇත්තටම ඉතින්. ඔව් ඒ කියන්නේ දැන් ඔය ඒ ටික දැන් අපේ අර ආම්දුර කියන්නේ මම ඊළඟ බගී කොටසට එන්න. ඔව්. ඔව් ඊළඟට දැන් පළවෙනි එක තමයි දැන් ඔය ඒකේ තියෙන කාරණාව තමයි ඔය ඇතම් ස්ත්‍රීන් අර ඔසප් කාලේ චන්ද්‍රාගයෙන් ගිහිල්ලා ඔය පුරුෂයෙක්ගේ අත් ගැනීම කෙස් ගැනීම ඇඟපසඟ පැහැසීම් නිවසුවත් ගැප් ගන්න ඉඩ තියෙනවා කියලා කියන. ඇත්තට මේවා මිත්‍යා ඒ මේවා. ඒවල අපේ ආම්දුරේ අටුවාවල තියෙන මේ සමහර ඒ කාරණා කාලේ නූතන තිබ්බේ ජීව ඒ කියන්නේ විද්‍යාවේ කොච්චර ඒ නූතන කියන්නේ කාරණා ප්‍රජනන විද්‍යාවේ ජෝක් වෙන හැටි දැක්කම විද්‍යාව දුක සම්බන්ධව හිතෙනවා කොච්චර ඇත්තටම. නොදැනුවත් භාවයේදී කියන එක. ඒ වගේම තමයි ඔය මිගසිංහ තාපසයාගේ කියන්නේ මේ ඒකේදී ඔය ඔව් අර මුවදෙනක් වෙසක් කාලේ ඌ දෙනා. තාපසයා මුත්‍රා කරන තැනට ගිහිල්ලා ඒ ශුක්‍රාණු බිව්වන් පස්සේ ආ එකෙන් ගැප් ගත්තයි කියලා ඔව් තියෙනවා කාන්තාව. ඔය සමහර අය හිතනවා ඒ කියන්නේ අර ශුක්‍රාණු ගිලුනොත් එහෙම ඒකෙන් ගැප් ගන්න පුළුවන් ඔව් කියලා. එහෙම මිත්‍යා මත එන්න ඔව් ඇත්තටම මේ සාම්ප්‍රදායික මේ බෞද්ධ ශානරයෙන් දුන්න සමහර ඒ කියන්නේ අර මේ වැරදි අයිඩියොලොජිත් ඇත්තටම බලපාලා තියෙනවා. ඒ වගේම ඔව්. තමයි විශේෂයෙන්ම ඔය රූප හැබැයි දර්ශනයෙන් දැන් ගැබ් ගැනීම දැන් සම්බන්ධව තියෙනවා. ඒ කියන්නේ දැන් ස්ත්‍රියක් ඔසප් කාලයේහි මේ පුරුෂ සංසර්ගයක් නොලබන්නේ ගේ තුල ඉඳිමින්. ඒ කියන්නේ ඔය ජනේලෙන් හරි මේකෙන් හරි පාර යන මිනිස්සෙක් හරි දැක්කොත් එයා පිළිබඳ හැඟීමක් ඇති කරගත්තොත් එහෙම මේ ඒ කියන්නේ මේ ඒකෙනුත් මේ ගැප් ගන්න පුළුවන් වගේ නිකන් පිළිගත නොහැකි කාරණා. ඒ කියන්නේ දැන් නූතන විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙන කාරණා සම්බන්ධවත් ඇත්තටම ඉගැන්වීමක් දීලා තියෙනවා. මේක හැබැයි මේ කියන්න ඕන කාරණාව තමයි ඒ කියන්නේ මුල් සූත්‍රයන් එක්ක ගැටෙනවා. දැන් මුල් සූත්‍රයන් වල මේ වගේ මෝඩ කතා ඇත්තටම කියලා නැහැ.
විශේෂයෙන්ම දැන් මහා තණ්හා සංඛ්‍ය සූත්‍රය වගේ එකක් අරගෙන බලපුවන් පස්සේ ඒකේ තියෙනවනේ පැහැදිලිවම මව ඍතු වීම. ඒ කියන්නේ ඔසප් චක්‍රේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණාව කෙනෙක් ගැප් ගන්නවා. ඒ වගේම තමයි මේ අමුසැමි සංසර්ගය අවශ්‍යයි. ඒ වගේම තමයි මේ විඥානයගේ බැසගේ ගන්ධ මේ බැස ගැනීම කියන කාරණා. එතකොට මේ එතන කතා අපේ කරලා අම්මේ තියෙන ඕවා ආකාරයයි මේකේ අපේ පරස්පරතාවය තියෙනවා. තොරතුරු මම ඔබතුමාට අම්මේ කියන්න. ඔය ඕනේ ඔය ටික මේ දැන් ඔය ආයුර්වේදයේත් ඇත්තටම දරු උපත කරලා දාලා ප්‍රධාන කාරණා ඔය විදිහම කීපයක් කියන එකක් තමයි ශුක්‍රශෝණිත සම්බන්ධය. කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ මේ බීජාණු සම්බන්ධ වීම. ඒ වගේම දැන් අපි විඥානයේ පැමිණීම ගැන කියනවා ආයුර්වේදයේ කියනවා චේතනා ධාතුවේ පැමිණීම. ඒතර ওই ටිකත් එක්ක තමයි කලලයක් හටගන්නේ කියලා මේ ආයුර්වේදේ කතා කරනවා. ඊළඟට දැන් ඔය ඉතාලම වැදගත් දෙයක් මේ කියන්න ඕන ආයුර්වේද මේ ඥානය ලිංගික තමයි අධ්‍යාපනය. ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම සූත්‍ර ඇතුළටනේ. ඔව් ඔව්. මොකද චරක සංහිතාව බුදු සමයට වඩා පරණයි කියලා තමයි දැනට මේ ස්කෝලර්ස්ලා පිළිගන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව චරක සංහිතාව සහ සුශ්‍රුත සංහිතාව කියන දෙකම ක්‍රිස්තු පූර්ව මේ 10 700 වසරට වැටෙනවා. හැබැයි දැන් ඔය ඔය අටුවාවල තියෙන කොන් කතා නම් ආයුර්වේද පොත්වල නැහැ. ඒ වගේ ඉතාලම පැහැදිලිව කොහොමද නෑ මෙතනින් ගර්භණී දැන් ඔය භාවය ඇති වෙන්නේ ථේරවාදී කියන අර එක අර ඉතාලම පැහැදිලිව අපේ අර විස්තර ක්‍රිස්තු කවුද පූර්ව වෙනවා. අමාසාන්ති ආඳුරන්ට එහෙම දැන් කියන්න ඕනේ දැන් මේවා පිළිගන්නවාද උන්වහන්සේ නේදනේ. දැන් පොඩි එනවා ඔව්. නේද එකක්. දැන් මේවා නෑ ඒක පිළිගන්නවා නෙමෙයි. නම් අතන එතකොට අමාශාන්ති හාමුදුරුවෝ නෙමෙයි ඔක කියන්න ඕනේ. අර අරුණකේ ගමකේට අර විජිත කුමාරයාට ගෙනුයි අහන්න ඕනේ මේ ඔව්. දැන් මේවා ගැන මක්කදේ කියන්නේ දැන් කියලා. ඔය මහා විහාරේ අපි ඒ අයට කියනවා දැන් මේවා ඒ ඒ කියන්නේ කට්ටිය මම හිතන්නේ අපේ මේ මේගොල්ලෝ ලබනෝරි මහත්තයා විදේශ එහෙම රටක මම හිතන්නේ දිනුණු රටක අධ්‍යාපනය ලබත් දිනුත් දැන් මේවා පිළිගන්නවාද කියලා. ජර්මන් කාරයෝ දන්නවනම් ගහලා එනවනේ. ඇත්තටම ඒ කියන්නේ මේ වගේ කියන්නේ එහෙ වෙනම එකක් ඉඳලා මේ සූම් සාකච්ඡාවල මේ වගේ ගල් බේගල් මේ වගේ මේ පිළිගන්න බැරි දේවල් සත්‍ය හැටියට මේ සමාජයට කියනවා කියලා හිතලා ඇත්තටම මේ මිනිස්සුන්ගේ ශික්ෂාත්මක අවශ්‍ය වෙන්න ඉඩ මේ තියෙනවා. මම අපේ දන්නේ අම්මට නැහැ ඇත්තටම කියන්නේ. දැන් ඔය ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් හරි වැදගත් එකක් කියන්න ඕනේ මේ ඔබ වහන්සේලානේ මම කොහෙන්ද ඔය ලිංගික අධ්‍යාපනය ගත්තේ කියලාද ඔබ වහන්සේ හිතන්නේ? ඇත්තට මේක මම හිතනවා කියන එක වැදගත් මේ. ඔව් ඒක කියන්න ඕනේ ඇත්තටම මේ දැන් මම ඒ කාලේ මේ තදින් ගුවන් විදුලියට සවන් දෙන්න එබ්බැහි වෙලා හිටපු එක්කෙනෙක් මටම තිබුණා පොකට් රේඩියෝ එක. 2000 මුල් කාලේ මම හිතනවා 99 විතර ඉඳලා 98 99 2003 2004 විතර වෙනකම් හිරු FM එකේ. ඒතර ඔය අපේ net එකේ නුවන් අයියා වැඩ කරේ හිරු FM එකේ. මේ නුවන් ලියනගේ මේ ඉරිදා රෑ 9 ඉඳලා 12 වෙනකම් දැන් මේ වගේ සමාජ මාධ්‍ය නොතිබුණු කාලේ. ඉතාලම වැදගත් ලිංගික සෞඛ්‍ය වැඩසටහනක් කරා පුද්ගලිකයි රහසිගතයි කියලා ඒ වැඩසටහනේ සම්පත්දායකයා වුණේ ඉතාලම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ හිටපු ඉතාලම දියුණු මේ ගෞරවනීය නිරාගමික බෞද්ධ හේතුවාදී චින්තකයෙක් ප්‍රජාවෛද්‍ය විශේෂඥ ආර්යසේනියු ගමගේ මහත්තයා. ඒ කියන්නේ ලංකාවේ මේ සමාජයේ ඥානනය කරන්න විශේෂම ඔය මේ ආයුර්වේදයේ නාමයෙන් ගොඩවෙදකම් වල නාමයෙන් මේ මිනිස්සු ඔය රජෙක් වුණත් ලෙඩෙක් වුණත් කියන පොත එතුමාගේ විශිෂ්ට කෘතියක් කාට හරි හොයාගෙන කියවන්න පුළුවන් නම් මේ ඒ කෘතිය සියලු කාරණා වල අපි කරන්නේ නැහැ නමුත් ඒක විශිෂ්ට කෘතියක්. ඒතකොට මේ ආර්යසේන යුගමගේ මහත්තයාගේ සම්පත්දායකත්වයෙන් කරා ඉතාම වැදගත් වැඩසටහනක් මේ ලිංගික ගැටලු වලට උත්තර දෙන්න දැන් 90 දශකයේ අග 2000 මුල එහෙම වැඩසටහනක් කරා කියන එකම විප්ලවයක්. නුවන් ලියනගේට ඒ ගෞරවය දෙන්න මම කියන්නේ අපි හඳුන්නේ මේක වෙලාවක් කරගන්න. ඊළඟට දැන් ඔය ලිංගික අධ්‍යාපනය එපා මේකෙන් මේ නොදරුවෝ නොමග යනවා කියන සමහර හාමුදුරුවෝ ඉන්නවනේ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. ඒ සමහර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැම්පස් ගිහිල්ලා ලිංගික අධ්‍යාපනය ගත්තා කියලා කියන සමහර හාමුදුරුවෝ ඉන්නව නේද? ඒ සමහර හාමුදුරුවන්ගේ ගුරුවරයෙක් තමයි දයාරෝහණ අතුකොල්ල මහත්තයා. දයාරෝහණ අතුකොල්ල මහත්තයා ওই 2000 මුල් කාලේ ඉතාම වැදගත් කෘතියක් ලිව්වා නව යෞවනයන් වෙනුවෙන් යෞන් වියේ ඇතිවන ගැටලු විසඳා ගැනීමේ මඟ කියලා. මේක මනෝවිද්‍යාත්මක කෘතියක්. ඔය අද 7 අපේ පොත හරි 6 වසර නූතන අධ්‍යාපන සංස්කරණ වල කියනවට වඩා ඒ ඉතාලම මේ පැහැදිලි විස්තරයක් මේ ස්වයංවින්දනය ගැන ලිංගිකත්වය ගැන ඒ පොතේ දාලා තියෙනවා. ඒ පොත ඇත්තටම මේ රජයේ පුස්තකාල වලට අනුමත පොතක්. ඒ පොත ටීනේජර්ස්ලා විසින් අවුරුදු 13 වැඩි ළමයින්ට කියවන්න ලියපු පොත. ඒතකොට ඒ හම්තුරුන්ගේ අපි අහන්න ඕනේ. ඒතකොට දයාරෝණත් කොළ මහත්තයාත් පොඩි දරුවෝ නමගේ වල තියෙන්නේ. ඉතින් ඒ පොත කියවපු ළමයි නොමග ගිහලා මාර අවුලක් වෙලා තියෙන්නේ අපි හම්තුරු. ඒක තමයි එතුමා ඒ නව කියන්නේ දැන් යෞවනය ගැන පොත් රාශියක් මේ ලිව්වා. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ දැන් ත්‍රිපිටකයේ දැන් තේරවාද ගුරුකුලය දැන් ඔය ත්‍රිපිටක සංරක්ෂණ පනත් ගෙනල්ලා රකින්න හැදුවනේ ඔව්. මේ සමහර අය. දැන් එතකොට ඒගොල්ලෝ මේ රකින්න හදලා තියෙන මේ රකින්න හදලා තියෙනවා. දැන් මේවා අපි කපලා කොටලා විවේචනය කරද්දී දැන් මේවා කර තියාගෙන ගියොත් දැන් මේවා තොටවත්ත මහත්මයා කල්පනා කරා දැන් ලංකාවේ ඉන්න මේ අර අහිංසක උපාසකම්මලාට ඒගොල්ලෝ මේවා කියලා රැවට්ටුවාට
දැන් මේවා ඔව්. දියුණු සමාජයන් වලට යුරෝපීය සමාජයේ වේවා ආසියානු සමාජයේ ජපානය වගේ රටවල් වල අයට මේවා කියන්න ගියොත් එහෙම තේරවාදී බුද්ධ ආගම ජෝක් එකක් වෙනවා. දැන් මේවා සම්බන්ධ විශ්ලේෂණාත්මකව අපි සාකච්ඡා කරද්දී අපිට කඩුකුළුවම හොරාගෙන එනවා. එතකොට මම අහන්නේ මේ බුද්ධ ධර්මයේ කියලා ආරක්ෂා කරන්න හදන්නේ ඒ කියන්නේ මේ මේගොල්ලෝ මං ගතානුගතික හිතන්නේ දේවල්ද? වික්ටෝරියා විෂය තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙන වික්ටෝරියා පැහැදිලි මේක නැති. අර මුලින් කිව්වා වගේ හැබැයි මේගොල්ලෝ දැන් මේ අපි හඳුනේ ථේරවාදී බෞද්ධ දර්ශනය නෙවෙයි වික්ටෝරියානු බෞද්ධ සංස්කෘතිය තමයි මේ ආරක්ෂා කරන්න පෙළඹෙන්නේ මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත් එහෙම ගෙනාවු උදවියමයි දැන් නේද? හැබැයි වික්ටෝරියා ඔය ඔක්කොම නීති දාලා ඔක්කොම ගෑනු මිනිස්සු හිර කරලා වික්ටෝරියා වෙනම ඉන්දියන් කාරයෙක් ඉන්දියන් කොල්ලෙක් තියාගෙන හිටියේ යාගේ ලිංගික අවශ්‍යතාවට. ඒක වික්ටෝරියාගේ චරිතය කියවද්දී ඒක වෙන කතාවක්. අවසානම කාලේ ඒක ඔය ෆිල්ම් ඔය එකක් රජමහල් දාලා කතාව ඉවර කියවද්දී කරන්නේ. වික්ටෝරියා ඒක බලන්න අනිවාර්යයෙන්. වෙනම චරිතයක්. චිත්‍රපටියකුත් තියෙනවා. වෙනම යුගයක්නේ. ඒ කියන්නේ ඒ යුගයේ දැන් මම සමහර වෙලාවට ඔය ෂෙර්ලොක් හෝම්ස් කතා කරන වීඩියෝ එකක් යනවා මම ඔක ටිකක් ගැඹුරින් කතා කරන්න හිතන් ඉන්නවා ආතර් කොලින් ඩොයිලි තාම හොඳින් ඒ වික්ටෝරියානු සුචරිතවාදයේ බලපෑම එයා සටහන් කරලා තියෙනවා. මම මේකත් එක්ක කියන්න ගිය ඇත්තටම මේ මාතෘකා ගැන මේවා සම්බන්ධයෙන් මම හිතන්නේ අපි කතා අර මට මේ මිස්සුනා කාමසූත්‍රය ගැන කියද්දි වත්සායන ගැන ඔය වත්සායන මේ පාණිනි ව්‍යාකරණයට භාෂයක් ලිව්ව වත්සායන කෙනෙක් ගැන සහ න්‍යාය දර්ශනයට මෙතන මේ තව භාෂයක් මේ ලිව්ව වත්සායන ක්‍රෙඩිට් එකක් කෙනෙක් ගැන දෙන්න ඕනේ අර කියනවා ඒ පාපේගම හාමුදුරුවන්ට මෙතනදී නම් මෙතනදී ක්‍රෙඩිට් එකක් දෙන්න පාපේගම හාමුදුරුවන්ට මේ හාමුදුරුවෝ දැන් මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ වෙන මොකද්ද එකක් කිව්වට දැන් ඔය ත්‍රිපිටක සංරක්ෂණ පනත එහෙම ගේද්දින් ලකුණුරු කන්දේ මහත්තයා මේ ඇත්තටම පාපේගම හාමුදුරුවෝ තමයි කිව්වේ මේ පයින් ගහලා විසිකන්න ඕනේ මේක කියලා. ඒ කියන්නේ මේක අමු ගෝත්‍රිකකරණය මම කියලා. හිතන්නේ ඔය මැදගොඩ අබේතිස් හාමුදුරුවෝ පාතකම හාමුදුරුවෝයි කරපු වැඩසටහනේ මැදගොඩ හාමුදුරුවෝ පාතකම හාමුදුරුවෝ හාව කරා ඒ වෙලේ. මැදගොඩ හාමුදුරුවෝ ඒ ගොන් කතා එකක්වත් කිව්වේ නැහැ ඒකේ. මැදගොඩ හාමුදුරුවෝ ගානට ජාමේ බේරගෙන අර සියලුම ගෝත්‍රික කතා ටික පාතකම හාමුදුරුවෝ කියව පොඩි පාතකම හාමුදුරුවෝ අනුවක් දුන්නා කියලා මට හිතෙන්නේ. ඔව් ඒකෙන් අර ඒ පාපේගම කියන්නේ මේ හාමුදුරුවෝගේ අර තිබ්බ අර නූතනත්වයේ කියන එක ඒ පිටින්ම නැති වෙලා ගියා නේ. ඒක අනිත් ඇත්තටම පාතක හාමුදුරුවෝ අර ළමයින්ට දඬුවම් දීම වගේ කාරණා සම්බන්ධයෙන් ඉතා ප්‍රබුද්ධ තැනක හිටපු හාමුදුරුවනේ ඇත්තටම ඒක හරි ඛේදවාචකයක් පාතකම හාමුදුරුවෝ වගේ කෙනෙක් මේ වගේ ගෝත්‍රික කතා කීම අවාසනාවක් මම කියන්නේ ඒක නොවිය යුතු දෙයක්. ඒක නිකන් ඔය ඒ වෙන හාමුදුරුවනේ මම හිතන්නේ අර පොකුවේ මේ විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ ඉගෙන ගත්තා මොනවද තව කීක කතා ගොඩක් කියලා තිබ්බා නෑ ඒක නම් මිනිස්සු ප්‍රශ්නයක් දැකලා තියෙන්නේ. ඇත්තටම ඒක තමයි මම කිව්වේ කවුරු හරි හාමුදුරුවනේ කේම කියනවා නම් එක්කෝ ඒ හාමුදුරුවෝ බොරුවක් කියන්නේ නැත්නම් ඒ හාමුදුරුවන්ට උගන්වපු හාමුදුරුවෝ ඔක්කොම බොරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපසම්පදාව තොරට දීලා තියෙන්නේ. හරියට උපසම්පදා වෙලා නැහැ එහෙම. දැන් මම කියන්නේ අර සමාජයේ වගකිය යුතු අය ඒ කියන්නේ ඔය වගේ බොරු කතා සමාජගත කරනවායි කියලා කියන්නේ ඒක මම කියන්නේ අර තවත් අවුරුදු පරම්පරා ගණනාවකට ලොකු ප්‍රශ්නයක් අනික ඒක. දැන් මේ අපි මම හන්නේ අවුරුදු හිතනවා 16 ගැන කට්ටිය මොකද මේ ෆෝම් වෙලා හිටියා නේද? ඇත්තටම 18 කියන්නේ සුද්දගේ ගාන 16 තමයි බෞද්ධ අයිඩියල් ගාන. දැන් සිද්ධාර්ථ වදින්නේ 16 නේ. සක්විති රජුගේ වයිෆ් ගැන කියන්නේ 16 වෙනි කන්‍යාවක් කියලානේ. ඒ කියන්නේ සංවාසයට පර්ෆෙක්ට් වයස කියලා 16 කියලා කියන්නේ බුද්ධ ආගම. ඒ කියන්නේ කවුරු හරි මේ අවුරුදු 16 ළමයි ඔය බිමල් කියපු කතාව අහන්න ඔය කවුද ඇත්තටම මේ කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපි මතක් කරේ මේ පාතේගම නායක හඳුරුත් එක්ක කියන්නේ ගැටලුවකට හෝ ගැටුමකට නෙවෙයි තොටවත්ත මහත්මයා වගේ මමත් පාතේගම හඳුරුවන්ට ගොඩක් ගෞරව කරනවා උන්වහන්සේ ඔය අදෘශ්‍යමාන වැඩසටහනේ කරන ලංකාවේ ඔය මිත්‍යා කටයුතු ඇත්තටම කොල්මන් අපි ප්‍රකාර කියන්නේ අපි ආදේශ ප්‍රීතිය දෙන්නම භූතිය කියන්නේ ගුණකම් ගරු වගේ කරන දෙන්නෙක් හැටියට වීඩියෝ කතා පාතේගම කියන්නේ නායක හඳුරුවන්ට අර පරණ පාතේගම නායක හැබැයි හඳුරුව වෙන්න ඔව් කියලා තමයි අපි ඒ කොහොමද වුණාට ගෞරවයෙන් ඉල්ලන්නේ ඇත්තටම. ඔව් දැන් ඒක. පාතක මහඳුර එක පැත්තකින් මේ සමාජය නිර්භය කරන්න සමාජයට අභේදානෙ දෙන ඔය යක්කු ප්‍රේතයෝ භූතයෝ හොල්මන් අවතාර වලින් බයෙන් ත්‍රස්ත වෙච්ච සමාජයක් ඒ වයින් හම්බ කරන තක්කඩින සමාජයක සමාජයේ බයෙන් නිදහස් කරන වැඩ කරන එක හොඳයි. ඒ කරන ගමන් කසාද බඳ නිකන් ස්වයං විදේනවත් යෙදෙන්න එපා කියලා මේ රෝගී ඇරියස් කාර්යය ටිකක් බිහි කරන පාතක මහඳුර කතා කරනවා නම් ඒක අන්තිම නරකයි. ඒතර අරක එකෙන් කැපෙනවා. ඒකයි මම කියන්නේ ඒක ඉතා වැරදි කියලා. ඒතර අර පරණ පාතේකම හඳුරු වෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. එතනදී නම් අපි වාතකම හඳුරෝ කියන කතාව විශ්වාස කරන්න ලෑස්ති නෑ. කපිලවර්ණ සිංහ මහත්තයා කියන කතාව විශ්වාස කරන්න නෑ. පැහැදිලිව පාපේකම හඳුරු කියන කොහොමත් විශ්වාස කරන්න ඒක ඒ හඳුරු ඉතාම වැරදි සහ බොරු ප්‍රකාශයක් ඇත්තටම කරේ. අද මම උන්වහන්සේ කියන්නේ කැම්පස් පාපේකම කාලේ නායක කම්පැනි හඳුරු වේගෙන ඇකඩමික් හදතරිමුද කියලා අපි දන්නේ නෑනේ. ඇකඩමික් ගතියක් පිරිහෙනවා ඔය වගේ මෝඩ කතා කියන්න ගියොත්. ඔව් ඒ ඒකයි. මම කියන්නේ කාම සූත්‍රයේ අපි හන්නේ කාම සූත්‍රයේ ඉතා විශේෂ එකක් තියෙනවා. මම දකින්නේ වත්සායන මේ වත්සායන ඍෂිවරයෙක් කියලා කියන්නේ ඍෂි වත්සායන කියලානේ කියන්නේ. වත්සායන මේ සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක් හැටියට මම දකින්නේ. දැන් ඔය මේ
ඔය ඔබ වහන්සේ කතා දැන් ඔය මුඛ සංසර්ගය වගේ එකක් ගරුණ පුරාණය වගේ ග්‍රන්ථයක ඉතාමත් පාපී පහත් ක්‍රියාවක් අපාය ඉපදෙන්න හේතු වෙන කාරණයක් හැටියට තමයි කියන්නේ. හැබැයි වත්සායන ඒ වගේ දැන් ඔය වේද පුරාණ ග්‍රන්ථ වලින් ආපු ලිංගික තහංචි බිඳින්න වැඩ කරලා තියෙනවා විතරක් නෙවෙයි දැන් බමුණෝන්ගේ තිබිච්ච ඉතාම කැත චාරිත්‍රයක් තමයි කියන්නේ. එකක් තමයි මේ පොඩි ළමයි එකක් පුංචි ලදරියෝ කතා සම්බන්ධිනේ. ඔය අපිට සුනක ධම්ම සූත්‍රය වගේ එකකට ගියොත් බලන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියනවා මේ බල්ලෝ මේ වැඩි වියපත් නෝරු මේ වැලිකික්කියොත් එක සංවාසය දෙන්නේ නැහැ. හැබැයි බමුණෝ ඒකත් කරනවා. බමුණෝ බල්ලන්ටත් අන්තයි කියන. ඊළඟට අපිට පරාභව සූත්‍රයේ දකින්න පුළුවන් මේ අර අතීතයේ බනෝපෝසෝ ආනිතින් තිම්බරුත්තරින් තස්සා ඉස්සාන සුපති සම්පරාභව තුම්කන් කියලා මේ වයසක මේ නාකි පොරක් පොඩි කෙල්ලෙක් අසාධන වෙන මේ ඉරිසියාවෙන් පැතොලොජිකල් ජෙලසි මේ ව්‍යාධි වේදී ඉරිසියාවෙන් නිදා ගන්න නැතුව හිටියම් පිරිහෙනවා කියපු කතාව. ඔය දැන් ඔය අන්තභූත ජාතකෙත් ඔය ප්‍රශ්නේනේ වෙන්නේ. අර ලබ්බේ නදීනවා කියන කතාව. ඔව්. ඔව්. වත්සායන නීතියක් දානවා. වත්සායන කියනවා බිරිඳ සැමියාට වඩා අවුරුදු 3-4කට වඩා බාල නොවිය යුතුයි කියලා. ඒතර මට පේනවා මේ හිතෙනවා මට දැනෙනවා වත්සායනට ඕන වුණා අර බමුණන්ගේ අර මුග්ධ මේ පොඩි ළමයි යූස් කරන ඒ තිරිසන් ක්‍රමය වෙනස් කරන්න. ඒ මුග්ධ ක්‍රමය වෙනස් කරන්න. ඒතර වත්සායන ගැන ඇත්තටම කියන්නේ මේ පොඩි දෙයක් එකතු කරන්න දෙන්න තොට මහත්මයා ඇත්තටම දැන් ඔය කාම සූත්‍රයේදී වාත්සායන මේ ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සහ 4 වෙනි සියවස් අතර කාලයේදී රචනා වුණායි කියලා තමයි කියන්නේ වාත්සායන කියන මුනිවරයා. ඇත්තටම මේකේ ගොඩක් අය හිතනවා මේක මේ ලිංගික ක්‍රියාව සම්බන්ධව සාකච්ඡා කරන්න කියලා. හැබැයි මේකෙන් 20ක් වගේ සුළු කොටසක් තමයි මේ ලිංගික ක්‍රියාව සඳහා වෙන්න තියෙන්නේ. ඉතිරි 80ම වෙන් වෙලා තියෙන්නේ ඇත්තටම මේ යහපත් පුරුෂයෙක් වන්නේ කොහොමද? අර තොටවත් මහත්මයා කිව්වා වගේ සහකරුවෙකු හෝ සහකාරියක් තෝරගන්නේ කොහොමද? සාර්ථක යුගදිවියක් කතා කරන්නේ. ඒවට සයිකොලොජිකල් මෙතඩ් තියෙනවා කොහොමද සෙට් කරගන්නේ කියලා? ඔව් කාමසූත්‍රයේ ප්‍රධාන අන්තර්ගතයේ කොටස් 7කට ඇත්තටම බෙදලා තියෙනවා. පළවෙනි එක සාධාරණ අධිකරණය. ඇත්තටම මෙහිදී මේ ජීවිතේ ප්‍රධාන අරමුණු 4 වෙන ධර්ම ධාර්මික බව, අර්ථ, ධනය, කාම ආශාව සහ ආදරය සම්බන්ධව කතා කරලා තියෙනවා. මේක මේ මෝක්ෂයට වැඩි ඉඩක් දීලා නැහැ. මොකද ලිංගිකත්වය මොකද දීලා නැත්නම් ඔය ලෝකායත ශාස්ත්‍රීය කෘතියක් හැටියට ඒ කියන්නේ ඔය අර්ථ කියන්නේ භෞතික ජීවිතය ජීවිතය අර සමතුලිතතාවයට අත්‍යවශ්‍ය දෙයක් හැටියට තමයි ඇත්තටම කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සාම්ප්‍රයෝගික අධිකරණය කියලා දෙවන මේවා එකේ ලිංගික ක්‍රියාවලිය පිළිබඳව ඇත්තටම ගැඹුරු විස්තරයක් මේක ඇතිලත් කරලා තියෙනවා. ඔය සිප ගැනීම කරගන්න විදිය, නිය පහරවල්, දත් පහරවල් සහ ඔය විවිධ ලිංගික ක්‍රියාව 64ක් සම්බන්ධව මේකේ කතා කරලා තියෙනවා. ඇත්තටම අර තොටවත්ත මහත්මයා කිව්වා වගේ ස්ත්‍රී පුරුෂ ශරීර ප්‍රමාණයන් අනුව උන්ගේ ගැළපීම මේකේ මේ විද්‍යාත්මකව ඇත්තටම විග්‍රහ කරලා තියෙන පරිච්ඡේදයක් තමයි සාම්ප්‍රයෝගික අධිකරණය කියලා කියන්නේ. ඒ වගේම තුන්වෙනි එක තමයි කන්‍යා සම්ප්‍රයුක්ත අධිකරණය. කියන්නේ විවාහය සඳහා සහකාරියක් තෝරා ගැනීම. කියන්නේ ඇගේ විශ්වාසය දිනා ගැනීම. විවාහයට පෙර පැවති යුතු විනාඩියක් දෙන්න. මට විනාඩියක් දෙන්න. ඔක හරි ලස්සන. ඕකේ හරි ලස්සන කෑල්ලක් තියෙනවා. දැන් ඒ කාලේ ගොඩක් වෙලා යාළුවෝ ළම දින්නේ ප්‍රොපෝස් කරලානේ බඳින්නේ. ඕකේ කියනවා දැන් කොල්ලෙක්ට කවුරු හරි ගෑනු ළමයෙක් ගැන එහෙම සිතුවිල්ලක් පහළ වුණොත් ඉස්සෙල්ලා ප්‍රොපෝසල් එක යවන්න ගෙදෙට්ට. යවලා එක දවසකින් කොල්ලගේ යාළුවෝ ටිකක් යවලා කෙල්ලගේ අම්මට කියන්නේ අනාගතේ වෙන්න ඉන්න නැන්දම්මට කියන්න මේ මාර කේස් එකක් ඇන්ටි අරුට වෙන එකක් සෙට් වෙන්න යන්නේ හොඳ තැන ගිහින්. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. කියලා මේ ඔබතුමාගේ මේ ප්‍රශ්නයක් අහනවා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් අහලා තිනවා මේ ඒ කියන්නේ මේ අර දැන් මේක ඇත්තටම මේ 64න් තොටවත්ත මහත්මයා කීයක් දන්නවද කියලා අහලා තිනවා. කියන්නේ මේ මාර ප්‍රශ්න තියෙන්නේ කට්ටියට නේද? ඒ කියන්නේ මේ කාමසූත්‍රයේ ඔව් කාමසූත්‍රයේ කියවපු මේ මොකද්ද නැති හරකෙක් ඔය 64 එකක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කාමසූත්‍රය අධ්‍යයනය කරපු අය විශේෂම ඔය ඇත්තටම දැන් සිද්ධාර්ථ කුමාරයා අධ්‍යයනය කරපු මේ අෂ්ටාදශ ශාස්ත්‍රයෙන් එකක් රවීන් කනිෂ්ක කියලා කෙනෙක් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. රවීන් කනිෂ්ක කියලා කෙනෙක් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. ඔය 64ම අපි නෙමෙයි සිද්ධාර්ථත් දැනන් හිටියා. මොකද සිද්ධාර්ථ ඉගෙන ගත්ත අෂ්ටාදශ ශාස්ත්‍රයෙන් එකක් තමයි කාම ශාස්ත්‍රය. ඔව් මේවා දන්නේ නැත්නම් කතා කරන්නෙත් නෑ නේ ඇත්තටම. පැහැදිලියම ඉන්නේ. ඔව්. ඒ වගේම තමයි මේ හතර භාර්යාදී කාරික අධිකරණය ගැන බිරිඳකගේ වගකීම්, ඇය නිවස පාලනය කළ යුතු ආකාරය, ඒ වගේම තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක කොහොමද බැඳීම ශක්තිමත් කරගන්නේ වගේ කාරණා මේ පරිච්ඡේදේ කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි පාරදාරික අධිකරණය කියලා තියෙනවා. ඒ කියන්නේ මේ අනුන්ගේ භාරය, කියන්නේ අනියම් සම්බන්ධතා පැවැත්වීමේ ආදීනව සම්බන්ධව තමයි සහ සමාජීය සීමාවන් සදාචාරාත්මක විග්‍රහයක් කරනවා ඒ සම්බන්ධව. ඒ වගේම තමයි වෛශික අධිකරණය කියන්නේ එකල සමාජයේ සිටි කියන්නේ ගණිකා ආශ්‍රය රූප සුන්දරියන් පිළිබඳ සහ
ඒ කියන්නේ මේ ඔවුන් සමග පවත්වන සම්බන්ධතාවලදී ප්‍රවේශම් වෙන්න ඕන කොහොමද කියන කාරණාවත් ඇත්තටම මේ වෛශික අධිකරණ කියන පරිච්ඡේදයේදී කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන මේවා එක තමයි ඖපනිෂදික අධිකරණය. ඒ කියන්නේ මේ සිරුරේ ආකර්ෂණය වැඩි කරගන්න ආකාරය පිළිබඳ ඒ කියන්නේ ඔය ලිංගික ශක්තිය වර්ධනය කරන ඖෂධ ඒ වගේම ලිංගික සෞඛ්‍ය රැක ගන්න ක්‍රම සම්බන්ධයෙන් ඇත්තටම මේ කතා කරලා තියෙන මේ එකක්. මේක මේ දෘශ්‍ය නිරූපණයක් සිද්ධ කරලා තියෙනවා. ඇත්තටම ඉන්දියාවේ කාජුරාහෝ ටෙම්පල් එක බැලුවා නම් එහෙම ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා ඇත්තටම මේ ඒක කියවන්න පුළුවන් මේ කාමශාස්ත්‍රය කියන්නේ කියන්නේ කුමාරකමක් අපේ නෙවෙයි. කාමසූත්‍ර ගැන ඕෂෝ වෙනම කාමශාස්ත්‍රය කියලා දේශන කියන්නේ තියෙනවා ඇත්තටම මම මිනිස් හිතන්නේ. සම්බන්ධතා පිළිබඳ ගැඹුරු මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කියවීමක්. ඉතින් ඇත්තටම අපේ මිනිස්සු මේවා මේ මම දන්නේ කොච්චර ඒ කියන්නේ මේ පව් ඉතින් ඇත්තටම නේද? ඒකයි. හොඳයි ඒකට තමයි ඔබතුමන් කතා කරන්නේ. මේ මගේ වික්ටෝරියානු තේරවාදී බෞද්ධයෝ පව්. ඔව් ඇත්තට. එහෙම කියන්න ඕනේ. කියන්නේ වික්ටෝරියානු තේරවාදී බෞද්ධයෝ පව්. ඔව්. මේ මොකද්ද මේ දැන් අර අවුරුදු 16ට බයින් එකෙන් කියන්නේ සුද්ධෝදන සිද්ධාර්ථ 16 බන්ධු දෙක වැරදි කියලා වෙන්න ඕනේ මේගොල්ලෝ කියන්නේ නේද? මොකද 16 තමයි සියලුම බෞද්ධ අටකථා අනුව සහ ආයුර්වේද අනුව දෙන්නේ කසාද බඳින පර්ෆෙක්ට් වොයිස් කියලා අපේ අටකථාවල කියන 16. ඒකනේ සිද්ධාර්ථය පැහැදිලි. සුන්දරයි 16 කොන්දන්නේ. දැන් මේ 18 ලංකාවෙත් ඇත්තටම අර 15 වයස තිබිලා තියෙනවානේ. දැන් ලංකාවෙත් ඔව්. විවාහක ක්‍රියාවලිය ඇත්තටම ඒ කියන්නේ ඔය ඒ කියන්නේ අර කසාද නීතිය ගේන්න කලින් ඇත්තටම මේ විවාහක ක්‍රියාවලිය පැහැදිලිවම මේ ඔය ඒ අවුරුදු 16 තමයි ඇත්තටම ලංකාවෙත් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ 16 පෙරදිග අධ්‍යාපනය අපේ හම්බුනේ 16 වෙනකොට වේදේ නම් ඔක පොඩි වෙනසක් වෙනවා බමුණුන්ට බමුණු නොවන දැන් ඔය ක්ෂත්‍රීයයෝ සහ වෛශ්‍යයන්ට 16 වෙනකොට උගන්වන්න ඕන ඔක්කොම උගන්වලා ඒගොල්ලෝ මේ ස්ථාවර අර මේ දැන් බ්‍රාහ්මණයන්ගේ ජීවිතයේ තියෙනවනේ ඊටාම දියුණු සැලැස්මක් මේ ගෘහස්ත බ්‍රහ්මචාරී ගෘහස්ත වාස වානප්‍රස්ත වර්ණ සන්‍යාසී ප්‍රශ්න කියලා ඔන්න සම්බන්ධ. ඕක වරදවාගෙන තමයි ඔය කුමර බම්සර කුමරි බම්සර කතාවක් බුද්ධ ආගමේ ඇවිල්ලා තියෙන්නේ බ්‍රහ්මචර්යා කියන වචනේ මල්ටිපල් මීනිං වර්ඩ් එකක්. කියන්නේ බහු අර්ථ තියෙන බලද්දී මේ වචනයක්. කියන්නේ බුද්ධ ආගම දැන් කියලා මේ හින්දු තමයි කියන්නේ නේ හින්දු දාම කියන්නේ. අපි හන්නේ දැන් බ්‍රහ්මචර්යා කියන එක උදාහරණයක් ගත්තොත් එimhe පළවෙනි අවවාදය අර පළවෙනි රහත් 69 දෙන අවවාදේ තියෙනවානේ චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සාය මේ ආදි කල්යාණම් මධ්‍ය කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සෞව්‍යංජනං කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් ප්‍රකාශයේත කියන. එතන බ්‍රහ්මචර්යාව කියන්නේ සෙක්ස් නොකරන එක නෙවෙයි. එතන බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය, නිවන් මාර්ගය. මොකද මේක කියන්නේ දෙවියන්ටයි මිනිස්සුන්ටයි. දෙවියන්ටයි මිනිස්සුන්ටයි බ්‍රහ්මචර්යාව කිව්වනම් එහෙම අර මේ කර්මෝදයන් තුල ළමයි හදන්න ඕනේ නැහැ කිව්වා වගේ මේ මුළු ಭಾರತೀಯ සමාජෙම වඳ වෙනවා එහෙනම්. විතර බ්‍රහ්මචර්යාව කියන්නේ ධර්මයට. සෙක්ස් නොකරන එක නෙවෙයි. ඊළඟට බ්‍රහ්මචර්යයන් අලද්දා යොබ්බනේ තරම් ජින්න කොංජාව ජායන්ති කීනමත්යව පල්ලලේ කියන තැන පොඩි කාලේ මේ බමසර හැසිරුනේ නැත්තම් තරුණ කාලේ හම්බ කරේ නැත්තම් වයසට ගියාම උට කෙලවෙනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ ස්වයං වින්දනය නොකර කරොත් උට කෙලවෙනවා කියලා නෙවෙයි. එතන බ්‍රහ්මචර්යය කියන්නේ එඩියුකේෂන් කියන එක. ඒ නිසා බ්‍රහ්මචර්ය දැන් මේ පතංජලික සූත්‍රවල මේ යාම නියම ගැන කතා කරද්දී බ්‍රහ්මචර්යය කියන්නේ කෙලින්ම ලිංගික සියලු ආකාරයේ ලිංගික සංසර්ගයන්ගේ වැළකීම. හේතුව මේ පතංජලි යෝග වල අල්ටිමේට් ගෝල් එකට යන්න බෑ සෙක්ස් කරනවා. ඒ කියන්නේ පතංජලි යෝග කරනවා නම් එයා ඒකේ අල්ටිමේට් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රහ්මචර්යාව රකින්න ඕනේ. ඒක වෙන කතාවක්. නමුත් මේ ගිහියෝ ගැන කතා කරද්දී බ්‍රහ්මචර්යාව කියන එකේ බහු අර්ථ තියෙනවා. ඒකේ එකක් විතරයි ඔය විශේෂම උපෝසත සීලේ අප්‍රභ්මචර්යා කියන තැන්වල වගේ තැන්වල බ්‍රහ්මචර්යාව තමයි ඔය කාමයෙන් වැළකීම කියන්නේ. එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාව කියන්නේ උතුම් හැසිරීම. ඒක මේ කාමයට අදාළම එකක් නෙවෙයි. විතරක්ම නෙවෙයි. සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම හින්දු දර්ශනය හඳුන්වන්නේ බ්‍රහ්මචර්යා කියලා. ඒකනේ මම කිව්වේ අර බ්‍රහ්මචර්යා ගෘහස්ත වානප්‍රස්ත සන්‍යාසී කියලා. ඒතර ගෘහස්ත අවුරුදු 16 වෙනකොට පරණ මේ බ්‍රාහ්මණ සමාජය ඇතුලේ වෛශ්‍ය ක්ෂත්‍රීය කණ්ඩායම් ඒගොල්ලෝම මේ ගුරු කරලා ඉවරයි අපි හඳුන්නේ මේ ගෘහස්ත ජීවිතයකට. ඒ 18 මම කියන්නේ අවුලක් නෑ 18 ස්වධර්ම ඇතුලේ විශේෂයෙන්ම දැන් ස්වධර්ම ඇතුලේ ඒ කියන්නේ තමන්ගේ කියන්නේ අධ්‍යාපනය වේවා ආර්ථිකය වේවා ඒවත් සීමා ලඟු කරානේ ඇත්තටම. දැන් අධ්‍යපන මධ්‍යනයි යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහං චෛව බ්‍රාහ්මනානම කල්පයක් කියලා බමුණුන්ට එක ස්වධර්මයකුත් ප්‍රජානන් රක්ෂණන් දානව කියලා
ඊළඟට සූත්‍රයන්. ශාස්ත්‍රීයන්ට තවත් කොටසකුත් තියෙනවා වණික් පතං කුසීදංච කියලා වෛශ්‍යයන්ටයි ඊළඟට අර තුනටම සේවය කරන්න ඒ වගේ ඉතින් අමුතුම සමාජ ක්‍රමයක් තමයි ඇත්තටම තිබ්බේ. ඒ අතින් ඇත්තටම මේ යුගයේ වෙද්දි මේ ග්‍රන්ථ ලියවෙන යුගයේ වෙද්දි මම හිතන්නේ Hindu සමාජයත් පැහැදිලිවම මේ කියන්නේ ටිකක් මොඩර්න් වෙලා නේද? ඔව් දැන් අපි හඳුනන ඔය කාම සූත්‍රය නමින් හැඳින්වෙන දෙකක් තියෙනවානේ. එකක් තමයි ඔය වත්සායනික කාම සූත්‍රය. අනිත් එක තමයි සුත්ත නිපාතයේ තියෙන බුදුහාමුදුරෝ දේශනා කරපු කාම සූත්‍රය. දැන් වෙලා තියෙන්නේ වත්සායනික කාම සූත්‍රය උගන්වන්න ඕන තරුණයන්ට අපේ හාමුදුරුවෝ ටික උගන්වනවා අර සුත්ත නිපාත කාම සූත්‍රය. ඒකයි අවුල තියෙන්නේ. නිසා තරුණ ඔව් කාලේ දැන් ඇත්තටම වත්සායනික මේ කාම සූත්‍රය ලංකාවේ කියවලා ඒ කියන්නේ අර අර සද්දා සීල පන්නේ බණ ඒගොල්ලන්ගේ ඔව් ඒගොල්ලෝ මං හිතන්නේ ඔය මොකක්ද එකක් කරනවත් එක්ක නේද ලොකු ඉවෙන්ට් එකකුත් අර තරුණයෝ ගෙන්නලා ඔව් මේ ඔව් ඒ කියන්නේ දැන් අර ඒ හාමුදුරුවෝ මම හිතන්නේ අර කිව්වේ අර අපි නම් ඔක්කොම කලුවරේ තමයි කරන්න කියලා අර පහර නිවලා මං හිතන්නේ නේ. ඒකේ ඔව් ප්‍රශ්නේ අර දැන් පොනෝග්‍රැෆි ඇවිල්ලා තියෙන හින්දා දැන් මම හිතන්නේ අර අඳුරේ ඒ කියන්නේ මේ කතන්දරේ වෙන පැත්තකට මං හිතන්නේ ගිහිල්ලා තියෙන මම දන්නේ නැහැ. ආඳුල්ලා මොනව විග්‍රහ කරනවද කියලා නේද ඒ කියන්නේ. දැන් ඇත්තටම ඔය අර මාටින් වික්‍රමසිංහ කිව්ව කතාව තමයි අපි හමුවේ මේ ගිහියන්ට පැවිදි විනය උගන්වන්න යෑමේ ඛේදවාචකය තමයි මේ සමස්ත බෞද්ධ සමාජයේ පරිහානියට හේතුව. දැන් මං කිව්වා ඇත්තටම තරුණ කාලේ වත්සායනික කාම සූත්‍ර කියවලා කසාද බැඳලා ළමයි හදලා විවේකීව අවුරුදු 50 60 දී විතර සුත්ත නිපාත කාම සූත්‍ර කියවුවා නම් හරි. ඔය දෙක මාරු කරගැනීමේ ප්‍රශ්නයක් වෙන්නේ. වෙලා තියෙන්නේ ඔව්. ඇත්තටම. ඒ ඒ කියන්නේ කියන්නේ ඉතින් මොකද වත්සායනික දැන් කාම මේ සූත්‍ර ඒගොල්ලෝ ගාවට බණ අහන්න යනවම කියන්නේ තරුණ ජෝඩුවක්. ඒ ඉතින් ඒ තරුණ ජෝඩුවල බුදු සරණයි දෙවි පීඨයි කියන්න තියෙන්නේ. ඔය ඒක ඇත්තටම ඉතාම විශාල මේ සමාජ ඛේදවාචකයක් ඉතාම විශාල සමාජ ඛේදවාද. ඒකයි අපි කිව්වේ පුළුවන් නම් අපිට මූලාශ්‍රයක් කියන්න මේ ඔය කියන භ්‍රමචර්යාව ගැන මේ බුදුහාමුදුරුවෝ කියපු තැනක්. ඒ කියන්නේ ඔය කුමර බම්සර කතාව. ඒ එකක් කිසිම මේ මුල් බුදුසම මම හිතන්නේ අට කතාවේවත් එහෙම එකක් මම හිතන්නේ නැහැ ඇති කියලා. මේ ඒ ප්‍රශ්නයක් කියන්නේ පුතත් මහත්මයා මේ යෝජිත විවාහයක් වෙන කෙනෙක්ට උපදේශක් දෙන්නොත් කියලා මේ බුදුහාම. මාර ඒක සම්බන්ධව කිව්වනම් හොඳයි නේද? ඔව් ඇත්තටම මේ දැන් ඔය විවාහ ගැන කතා කරන අපි හමුනේ විවාහ වර්ග කීපයක් තියෙනවා මේ ඒ කියන්නේ දැන් යෝජිත විවාහ, ප්‍රේම විවාහ, ඊළඟට ඔය ඉන්දියාවේ තියෙන ස්වයංවර විවාහ. ඇත්තටම සමාජයක ප්‍රගමණයට ඉතාමත්ම ඇත්තටම හේතු මේකේ වෙන ස්වයංවර කාරණාවක් විවාහ. කියනවාට කසාද බැඳපු ජෝඩුවකට දැන් අර ඔබතුමා කියවනේ අර තරුණායට දෙන්න ඕනේ පොතක් ගැන. දැන් අලුත ඔව්. කසාද බදින ජෝඩුවකට දෙන්න ඕන හොඳ පොතක් තමයි මේ රතිය විදුවේසින් කියලා කෘතියක් තියෙනවා විශේෂඥ ඔව් ඔව් ඒකත් අර වෛද්‍යවරයෙකුගේ මෙයාගේ පොත වගේම මේ මහින්ද ડોક્ટર මාර කපිලරණසිංහ වැදගත්. මහත්තයාගේ පොත වගේම ඉතාම හොඳ පොතක්. රතිය විදුවේසින්. ඔව්. ඔබතුමා කතා කරන්න අර උපදේශයක් දුන්නා ඒක නම් හරි ඉතාම නේද? හොඳ පොතක්. ඇත්තටම යෝජිත විවාහයක් වුණත් ප්‍රේම විවාහයක් වුණත් ඇත්තටම මේ කිසිම වෙනසක් නැහැ මේ ඇත්තට අපි 아무තේ උපදෙස් දෙනවට වඩා ඉතාම හොඳයි අර මම කිව්ව ඔබතුමා ඔබ වහන්සේ කිව්ව පොත වගේම මේ ડોક્ટર කපිලරණසිංහ මහත්තයාගේ පොත මේ මොනවාද මේ රතිය ලිංගිකත්වය හා විදුවේසින්. යුවළ සබඳතා. ඊට පස්සේ තව ඔව්. ඉතාම හොඳ පොතක් තියෙනවා අපි හැමෝටම මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ලියපු ප්‍රීතිමත් යුග දිවිය කියලා. ඒකත් ඉතාම හොඳ පොතක්. ඔයාගෙන කියවන්න පුළුවන්. ඒ වගේම ඉතින් යෝජිත විවාහ සම්බන්ධයෙන් යෝජිත ප්‍රේම විවාහ වේදකින් තොරව විවාහ සම්බන්ධයෙන් තමයි අර බුදුහාමුදුරුවෝ නකුල මාතා නකුල පිතාරේ කිව්වේ අර සමසද්ධා සමසීල සමචාග සමප්පඤ්ඤා. ඒ කියන්නේ සේම් ෆ්‍රීකවන්සි සේම් වයිබ් එකක් සහිතව ඉන්නවා නම් දෙන්නේ ඒගොල්ලෝ මේ අර සසරේ මතු භවයේදීත් එකතු වෙනවා කියලා චින්තකම්පි කියලා නෙවෙයි කිව්වේ නේ. ඕ. මොකද ඒ දැන් අර ටික අපි විවාහය කියන එක ඇත්තටම දැන් අර වෙළඳ භාණ්ඩයක් වෙලානේ තියෙන්නේ අර දෑවැද්ද ඇත්තට අපි වගේ හැම කාරණා අපේ ඒවත් එක්ක මම හිතන්නේ අර මූලික කාරණාව කියන එක අමතක වෙලා කියලා කියන දැන්. දැන් බෞද්ධ අපේ දර්ශනයේ පරණ උගන්වන සම්ප්‍රදාය තමයි පවුල ඇති උනේ ලිංගිකත්වයට කියලානේ කියන්නේ බෞද්ධ දර්ශනේ. ඒ කියන්නේ සෙක්ස් ඔව් කරන්න ඔව් තමයි පවුල ඒ හැදුනේ කියන්නේ. අසද්ධාර්මයේ අති වේලාවෙන් පාතුව වැඩි වෙලාව සෙක්ස් කරන්න තමයි මුලින්ම ගේ හැදුවේ කියලා යකන් සූත්‍රයේ ඔව්. තියෙන්නේ නේද? දැන් මේක කරදරයට ඉතින් දුව එහාට අන්තයට ගිහිල්ලා දැන් බාධාවක් නෑ. පවුල් වෙනවයි කියන්නේ අර ධනය වගේ කාරණාත් එක්ක බැඳලා තියෙන හින්දා සමහර වෙලාවල් වලට මම හිතන්නේ අර ඒ ලිංගිකත්වය කියන එක සමහර පවුල් වල අහෝසි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඒකත් අපි එක හඳුනන ප්‍රශ්නයක්. එංගල්ස් කියන අපි හඳුනන්නේ එංගල්ස් ලස්සන කතාවක් කියනවා දැන් ඔය මේ මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදී විග්‍රහය අනුව සමාජ පරිණාමයේ මුලින්ම තිබෙන නොදියුණු කමියුනිස්ට් කියන්නේ. ඒ නොදියුණු කමියුනිස්ට් යුගය කියලා කියන්නේ මේ මාතෘ මූලික සමාජයක්නේ. ඒතකොට එංගල්ස් කියනවා ඓතිහාසිකව ගැහැණියගේ මහා පරාජය ඇත්තනම මේ විවාහය කියලා. ඒ කියන්නේ සමාජයේ පුරුෂ මූලික වෙන්න ගත්තේ විවාහයෙන් පස්සේ.
ඒ තාක් තිබුණේ ඇත්තටම මාතෘ මූලික සමාජයක්. ඔය අපි වේදය ගත්තොත් එහෙම මේ ಭಾರತೀಯ සමාජයේ මුල් කාලේ මාතෘ දේව වන්දනාවක් තමයි වේදයේ මුලින්ම තියෙන්නේ අපේ හැමෝටම. පවුල ඔව්. ඇත්තටම මේ හැබැයි අපේ ඔය එකගේ කෑම ඇතුලේ අපේ නුවර යුගයේ දක්වා එකගේ කෑම ඇතුලේ තාත්තට වඩා අම්මටයි ඇත්තටම ප්‍රමුඛත්වය දුන්නේ. ඒක තමයි සුද්ද ඔව්. ඇවිල්ලා කැඩුවේ. ඒකට විරුද්ධව තමයි ඔය බෙන්තොට අත්දැසියම්තුරු පොත ලියන්නේ. ක්‍රිස්තියානි ප්‍රඥප්තියේ පිටුරක් පොත ලියන්නේ. ඒ නිසා දැන් ඔය අපේ ස්වාමීන් වහන්සේලාට කියන්නේ මේ ක්‍රිස්තියානි සදාචාරය, වික්ටෝරියානු සදාචාරය, බුදුබණ කියලා හිතාගෙන අන්න මේ ඒක දෙන්න එපා නේද? ඒ එලෝවිකාරය කියන්නේ ඒකනේ පෙරවද දෙන්නේ. ගන්න ඉස්සර මේ වගේ පොත් කියවන්න. ඔව්. ඈ ඒ කියන්නේ අපි දැන් ওই මහමෙවුනාවට දොස් කියනවා නෙවෙයි මං කියන්නේ දැන් ඒ කියන්නේ ඒ වගේ ඒවා නම් දෙන්නේ ඒ කියන්නේ ප්‍රශ්නයක්. හැබැයි මෙහිමයි දැන් අර මහමෙවුනාවේ අර බණ කියන මේවල මේ ක්‍රියාකලාප දෙක දැන් වැලිබණ සද්දා සීල හාමුදුරුවෝ එක වෙනම ඔඩියන්ස් එකකට බණ කියනවා. ඊළඟට අර පොතුහැර මහින්දසිරි හාමුදුරුවෝ වෙන ඔඩියන්ස් එකකට බණ කියනවා. ඒ වගේ එයා අර පොත් කතා කියන්නේ නැහැ. මොකද එයා සුද්දොන්ටනේ කතා කරන්නේ. ඔව් ඔව්. මිනිහා බුද්දිසම් කියලා චක්‍රම හිතන ඒක ඇඩ්වාන්ස් නේ. වැලිබණ හාමුදුරුවෝ කියන හැබැයි ඒවා ඇත්තටම කියන්නේ ඒ බුද්ධ ඇඩ්වාන්ස් එක ආගම දෙන නෙවෙයි ගමන් ඒ කියන්නේ කියන්නේ අනේ මහින්දසිරි මිනිස්සු ඒවට හාමුදුරුවෝලා සාදු කියනවනේ ඒකනේ ප්‍රශ්නේ කියන්නේ තොටවත් මහින්දසිරි මහත්තයෝ. හාමුදුරුවෝලා ඇඩ්වාන්ස් කෑල්ලක් දෙන ගමන් සද්දා සීලලව අපේ උන්ට තනකොළ කවන ලොකු ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තනකොළයි සොසේජසුයි එකට විකුණන සුපර් මාකට් එකක් මහම වුණා කියන්නේ. ඒ ඒකයි කියන්නේ අර මේ රටින් එපිට ඔඩියන්ස් එකටයි. දැන් ඔකට ලස්සන කතාවක් කියලා තිබ්බ ඔය හාමුදුරුවෝ දෙන්නම ඕස්ට්‍රේලියාවේ මං හිතන්නේ ධර්ම සාකච්ඡාවකට යද්දී ලස්සන මෙයාගක් ඔව් එක්කෙනෙක් ලියලා තිබ්බා මේ අර බෝට්ටුවෙන් හොරපාරෙන් ඕස්ට්‍රේලියාව ගියපු අයට බණ කියන්න තමයි වැලිබණ සද්දා සද්දා සීල. සීලාවතර ඕස්ට්‍රේලියාවට ඔව් යන්නේ. ඒ කියන්නේ අර ප්ලේන් එකෙන් විධිමත් විදියට ඕස්ට්‍රේලියාවට ගියපු අයට බණ කියන්න තමයි ඒ කියන්නේ මේ කවුද පොතුහැර මහින්දසිරි හාමුදුරුවෝ යන්නේ. එතකොට මේකේ අනිත් පැත්ත හැබැයි මම ඇත්තටම අපේ කල්පනා කරා අම්මේ සමාජ තත්ත්වය අනුව. ඒකේ සමාජ තත්ත්වයට හැබැයි මේ අනුව බණ කියන විදිහක් නේ ඒක. පැහැදිලිවම. ඒකයි ඉතින් ඒකේ හැබැයි එකක් වුණා නේද පහුගිය කාලේ සද්දා සීල හාමුදුරුවන්ගේ කොටුවේ හාමුදුරුවන්ගේ කාගම සිරිනන්ද හාමුදුරුවෝ ඔක්කොම බණහපු හරක් ටික එකපාරට දැහැගත්ත නේද කතුරුගේ හාමුදුරුවෝ ඇවිල්ලා. ඕ දැන් බණ නැතුව ඔක්කොම ඉන්නේ තුන් හතර කට්ටිය ගානක් දැන්. පෙරවුලා නේද? ඈ ඔෂෝ මේක ඇත්ත. ඒ කියන්නේ එකම ගොන් ඔඩියන්ස් එකනේ. ඔව්. ඒතකොට ඒ කියන්නේ නෑ ඒ මම කියන්නේ අර කල්පනා කරේ වෙන වෙනම කියන්නේ ඒවා ක්‍රමයක් මම කියන්නේ මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු ආයේ යන්නේ මේ කියන්නේ අර ගතානුගතිකත්වයට නම් ඇත්තට මං අපේ ලංකාවේ මං අපේ හිතන්නේ ඉදිරි දැක්මක් අපේ තියෙයි හාමුදුරනේ කියලා. අපේ හාමුදුරනේ අපේ ඔව්. මේ පාතකම හාමුදුරුවෝ පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ මේ මාතර පැත්තේ ඉන්න වයසක හාමුදුරු කෙනෙක් එක වතාවක කියලා තියෙනවා කිව්වේ කාටද මේ කවුද කියලා කියන්නේ නැහැ දැනට ආචාර්ය වුණත් මහාචාර්ය වුණත් අසත්පුරුෂයා අසත්පුරුෂයමයි කියන. දැන් පාතකම හාමුදුරුවෝ මෙහෙම ගොන් කතා තව ටිකක් කියන්න ගත්තොත් අපිට කියන්න සිද්ධ වෙනවා ආචාර්ය වුණත් මහාචාර්ය වුණත් මෝඩයමයි කියලා. ඒක කියන්න අපි කැමති නැහැ. අර කතාව කාටද කිව්වේ කියලා පාතකම හාමුදුරුවෝ කියන්නේ නැහැ අපි දැනට. ඒ නෑ කියන්නේ ඔකට එදා අර ගුරු හාමුදුරු අර කෙනෙක් තරණංකර මාතර හාමුදුරුවෝගේ පැත්තේ විද්‍යාවකුත් තියෙනවානේ අර සංඝරජුණක් ගමතුම්පනේ නෑ කියලා. අහන්නකෝ ඒ අපි වගේ හඳුනේ එකක් තමයි. මාතර පැත්තේ අපි හඳුනේ මාතර පැත්තේ එක ගුරු හාමුදුරුවෝ කෙනෙක් ගෝලයට එකපාරක් කියලා තියෙනවා ආචාර්ය වුණත් මහාචාර්ය වුණත් අසත්පුරුෂයා අසත්පුරුෂයමයි කියලා. කිව්වේ කාටද කියලා දැම්ම කියන්නේ ඔව්. නැහැ. ඉතින් හරි මේ ඒක අපිට වගේ පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා මෙහෙම බොං කතා කිව්වොත් ඉස්සරහට. ඔව්. පැහැදිලිවම ඉතින් නේද? අනේ මන්දයි. හොඳයි එහෙමනම් තොටවත්ත මහත්මයා අදට අපි මේ සාකච්ඡාව මේ අවසන් කරමු. අපි මේ තවත් දවසක සම්පූර්ණයෙන් කතා කරනවා. ඒ කියන්නේ කාම තේරවාද සූත්‍රය විනය ගැන ඒ පිටකය. කියන්නේ වෙනම වීඩියෝ එකක් ඕන නම් අපි කමෙන්ට් කරන්න කියලා කියමු. ඔව් ඒ කියන්නේ මේ තේරවාද විනය පිටකය ගැන අත්‍තරම අපි වෙනම සාකච්ඡාවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ පරාජිකාපාලිය සංඝාතිශය සහ සමන්තපාසාදිකාව සම්බන්ධව ඒ සාකච්ඡාවේදී අපි නැවත හම්බෙමු කියන කාරණාව කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් කියන්න ඕනේ අපි ඇත්තටම 8:30ට මේක පටන් ගන්න මේ සූදානම් වෙලා හිටියේ මම සතුටුවත් මගේ මහත්මයාටයි ප්‍රමාණයක් කියලා තමයි අතරම මේක යම් යම් වෙනස් වුනේ. අතපසු අපි වීම් එක්ක හඳුනේ අපිට ඒකම කියන්න ඕනේ හෙට මගේ බලාපොරොත්තුවක් තියෙනවා අර රාවණා ගැන ඉතාම මධ්‍යස්ථ විද්‍යාත්මක වීඩියෝ එකක් කරන්න. අර ෆැන්ටසි කතා, සුරංගනා කතා, ගොන් කතා නෙවෙයි. ඉතාලම මේ මධ්‍යස්ථ එකක් බලන්න කියලා කියමු කට්ටියට. ඔව් ඇත්තටම මේ හෙට දවසේදී තොටවත්ත මහත්මයා මේ රාවණා සම්බන්ධව කතිකාවතක් සිද්ධ කරනවා. ඒක බලණ්ඩයි කියන කාරණාව සියලු දෙනාටම කියනවා. ඒ වගේම තමයි ගැමුණු ජයන්ත වන්නිනායක මහත්මයාගේ channel එකේ ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකට ගිහිල්ලා ගැමුණු ජයන්ත වන්නිනායක කියලා ඉංග්‍රීසියෙන් ටයිප් කරන් පස්සේ
ගැමුණු මහත්මයා සහ මම කරන බුදු ධර්මයේ සම්බන්ධව කරන සාකච්ඡා එනවා. ඉතින් ඒ සාකච්ඡාත් එක්කත් එකතු වෙන්න ඒවත් බලන්නයි කියන කාරණාව කියමින් හෙට දවසේදී තොටවත්ත මහත්මයා ඒ වෙලාව කීයද දන්නේ නැහැ තොටවත්ත මහත්මයා. මම හිතන්නේ අපි හම්බුනේ සාමාන්‍යයෙන් අර මේ බොහෝ විට 8:00මාර නම් මම සාමාන්‍යයෙන් කරන වෙලාවට තමයි අටහමාර නෙවෙයි 9. වගේ හෙට මොඩර්න් හාමුදුරුවෝ YouTube නාලිකාවේ තොටවත්ත මහත්මයා රාවණා සම්බන්ධව කතිකාවතක් සිද්ධ කරනවා. හෙට දවසේදී සම්බන්ධ වෙන්නයි කියන කාරණාව කියමින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. තේරුම් ගන්න. පංචා iPhone එක දෙන්නේ පංචා